හරිනේ අපි එහෙනම් මේක පටන් ගමු. හරි. පටන් ගන්න කලින් මම ස්ක්‍රීන් ෂෙයා කරන්නම්කෝ. හරි. මම හිතනවා හැමෝටම මේක හොඳට පේනවා ඇති කියලා. ආ, හරි. අද අපි කතා කරන්න යන්නේ රෝමන් ඩීලික් ලෝ එක ගැන. රෝමන් ඩීලික් ලෝ එක ගත්තාම රෝමන් පාඩම් වල අපිට තියෙන ලේසිම පාඩමක් මේක. එතකොට සහ මේක ගොඩක් වැදගත් පාඩමක්. ඒ නිසා සමහර විට වෙනම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් chance එකක් තියෙන පාඩමක් කියනද රෝමන් ඩීලිට් එක මම හිතනවා විභාගයට යන්න කලින් බලයි යන එක වැදගත් වෙයි කියලා. හරි. අපි එහෙනම් ටක් ගාලා මේක කතා කරayam. එච්චර කාලෙකුත් නැති හින්දා විභාගයට පටන් ගන්න කලින් කියනවා මේක රෙකෝඩින් එකක් විතර දාන්න එකක් මට කරන්න දවල් කාලේ කරන්න වෙලාවක් නැති හින්දා තමයි මේක මං රැට මේ රෙකෝඩ් කරලා දාන්නේ. ඒක රෙකෝඩ් කරලා දැම්ම කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. කට්ටියට මේක බලලා ඉවර වෙලා කොතනක හරි ගැටලුවක් තියෙනවා නම් ඩිරෙක්ට් මැසේජ් එකක් දාලා ඉවරලා මගෙන් ඒක අහගන්න පුළුවන්. මං දන්නවා නම් ඒකට අනිවාර්යෙන් උත්තරේ කියලා දෙන්නම්. එහෙම දන්නේ නැති තැනක් තිබ්බොත් දන්න කෙනකින් අහලා හරි කියලා දෙන්න. ඒ හින්දා කොතනක හරි මේක කියවයි යද්දි දැන් ලයිව් සෙෂන් එකේ වගේ නැහැනේ ඔයාලා මේකේ. ඒ නිසා මෙතන නොතේරෙන තැනක් තිබ්බොත් මම පුළුවන් උපරිමයෙන් තේරුම් කරනවා. නොතේරෙන තැනක් තිබ්බොත් එහෙම අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න ඉන්බොක්ස් සඳහන් කරලා. හරිනේ. එහෙනම් අපි දැන් පටන් ගමු. අපි කතා කරන්න යන්නේ රෝමන් ඩීලික් ලෝ එක ගැන. ඒතකොට රෝමන් ඩීලික් ලෝ එක කියන්නේ සරලවම අපි සාමාන්‍ය ඉගෙන ගන්න ඩීලික් ලෝ එක වගේම තමයි. ඒ කියන්නේ මොකද අපිට අපේ ලංකාවේ අපි දැන් ලංකාවේ ගත්තාම අපි යූස් කරන ටෝඩ් ලෝ එකනේ. ඒතකොට ටෝඩ් ලෝ එක ආවේ ඉංග්‍රීසි ලෝ එකෙන්. හැබැයි එතකොට ලංකාවෙම තවත් තියෙනවා තව පාර්ට් එකක් ටෝඩ් ලෝ එකේම අපේ ඩීලික් ලෝ කියලා. එතකොට මේ ඩීලික් ලෝ කියන පාර්ට් එක කියන්නේ ලංකාවේ රෝමන් ඩච් ලෝ එක හරහා. එතකොට දැන් මෙතන අපිට කතා කරන්න තියෙන්නේ ඒ අපිට ආව ඩීලික් ලෝ එක පටන් ගත්ත තැන. මොකද රෝමන් ලෝ එකට ඩච් ලෝ එක ඩච් කස්ටමරි ලෝස් එකතු වෙලානේ රෝමන් ඩච් ලෝ එක හැදෙන්නේ. ඒතකොට ඒකේ ආభాෂයෙන් තමයි අපිට ඩීලික් ලෝ එක එන්නේ. ඒතකොට දැන් රෝමන් ඩීලික් ලෝ එකේ ආරම්භ වෙච්ච තැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඒ කියන්නේ අපේ රෝමන් ඩච් ලෝ එක යටතේ අපිට ආපු ඩීලික් ලෝ එක හරියටම පටන් ගත්ත තැන. ඒකයි මේ කතා කරන්නේ. හරි. එතකොට in Roman law, delict is a wrong or harmful act like hurting someone, damaging their property, or stealing that creates a legal duty for the person who did it to pay the compensation. රෝමන් ලෝකට අනුව ඩීලික්ට් එකක් කියන්නේ කිසියම් ආකාරයක වැරැද්දක්. මේකේ විශේෂත්වය මුලදී මේක ක්‍රිමිනල්ද සිවිල්ද කියලා පාර්ට්ස් වලට බෙදලා සෙපරේට් කරලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඩීලික් ලෝ එකක් අපි ගත්තාම ඒක සිවිල් රෝන් එකක්නේ. දැන් අපි බලද්දි. නමුත් ඒ කාලෙදී ඒ කියන්නේ ඔක ආරම්භ වෙච්ච අතීතෙම ඉතිහාසය ගත්තාම ඩීලික් ලෝ එක ඇතුලේ ක්‍රිමිනල් පාර්ට් එකක්ද එහෙම නැත්නම් ඒක සිවිල් පාර්ට් එකක්ද කියලා වෙන් කරලා තිබ්බේ නැහැ. හරි. එතකොට සාමාන්‍යයෙන් ඩීලික් ලෝ එක යටතේ කතා කරන්නේ කිසියම් පුද්ගලයෙක්ට සිදු කරන හානියක්. කිසියම් පුද්ගලයෙක්ට විතරම නෙවෙයි ඒ පුද්ගලයාගේ දේපල වලට. යම් ආකාරයකට සිදු කරන්නා වූ හානියක් තමයි අපි ඩීලික්ට් එකක් කියලා කියන්නේ. එතකොට මේ ඩීලික්ට් එකේ විශේෂත්වය වෙන්නේ යම් පුද්ගලයෙක් කිසියම් තවත් පුද්ගලයෙක්ට හෝ ඒ පුද්ගලයාගේ දේපල වලට සිදු කරන හානියක් නිසා ඒ හානි කරන පුද්ගලයා සහ ඒ හානිය සිදුවෙච්ච පුද්ගලයා අතර ලීගල් රිලේෂන්ෂිප් එකක් හැදෙනවා. හරිද? එතකොට හානිය කරපු පුද්ගලයාට තියෙනවා ලීගල් ඩියුටි එකක් නැත්නම් රෙස්පොන්සිබිලිටි එකක් ඒ වෙච්ච ලොස් එකට අදාළව කම්පන්සේෂන් එකක් ගෙවන්න. ඒ වගේමයි හානිය විඳ දරා ගන්න සිද්ධ වෙන පුද්ගලයා. අපි නැත්තම් කියනවා නම් වික්ටිම් පාර්ටි එකට සිද්ධ වෙනවා. එයාට රයිට් එකක් තියෙනවා. ලීගල් රයිට් එකක් තියෙනවා. Tamanට වෙච්ච හානියට සම්පූර්ණ වෙන ආකාරයට ඒ කම්පන්සේෂන් එක ලබා ගන්න. එතකොට මේ කම්පන්සේෂන් එකක් ගෙවීමක් සහ කම්පන්සේෂන් එකක් ලබා ගැනීමක් අතර තියෙන ලීගල් රිලේෂන්ෂිප් එක තමයි අපි සරලව මේ ඩීලික් ලෝ එක යටතේ කතා කරන්නේ. හරි. එතකොට මේක කොන්ට්‍රැක්ට් එකක් මේක ඇත්තම කොන්ට්‍රැක්ට් එකක ස්වරූපයක් තියෙන හැබැයි කොන්ට්‍රැක්ට් එකෙන් මේක වෙනස් වෙන්නේ සරලවම මොකද කොන්ට්‍රැක්ට් එකකට තියෙන්නේ වැරද්දක් කරලා ඉවර වෙලා ඒකින් ඇතිවන මේ ලීගල් රිලේෂන්ෂිප් එකක් නෙමෙයිනේ කොන්ට්‍රැක්ට් එකේදී සිද්ධ වෙන්නේ කිසියම් පාර්ටිස් දෙකක කොන්සෙන්සස් ඇග්රීමන්ට් එකකින් හින්දා ඇතිවන්නව ලීගල් ඔබ්ලිගේෂන් එකක්නේ. හැබැයි මෙතනදී වෙන්නේ කිසියම් පාර්ටි එකක් කරන ඩීලික්ට් එකේදී වෙන්නේ කිසියම් පාර්ටි එකක් කරන යම් වැරැද්දක් නිසා හටගන්නා වූ ඔබ්ලිගේෂන් එකක් මත තවත් පාර්ටි එකකට කම්පන්සේෂන් එකක් දීමක්නේ. එතකොට කොන්ට්‍රැක්ට් ලෝ එකයි මේ ඩීලික්ට් ලෝ එක අතර තියෙන වෙනස අන්න ඒකයි. හරි. එතකොට
What makes Roman dealings special is that they are not just about paying back the victims. මම ඒකයි කිව්වේ. දැන් Roman dealing law එකේ විශේෂත්වය වෙන්නේ මෙන්න මේකයි. දැන් මේක civil wrong එකක් වුණාට මේකේ punishment part එකකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේකේ ඒ කියන පුද්ගලයාගේ කිසියම් property එකට damage එකක් වුණා කියලා. එතකොට ඒකට රෙමෙඩි එක විදිහට ඒ ඩැමේජ් වෙච්ච ප්‍රොපර්ටි එකට අදාළව ඒකේ වැලියු එක ගෙවුව විතරක්ම නෙවෙයි. ඒ වැලියු එකට තව වැලියු එකකුත් ඇඩ් කරා පනිෂ්මන්ට් පාර්ට් එකක් විදිහට. දැන් එතකොට ඒ කියන්නේ දැන් මේකේදී අර මේ මරණ දඬුවම වගේ ඒ දේවල් දෙන්න බැහැනේ. සරලවම ඩීලින්ග් ලෝ එකක් ඇතුලේ. ඔව්. මොකද මේක සිවිල් යටතේ පාලනය වුණේ. එතකොට සිවිල් ලෝ එකක් නෙමේක. එතකොට සිවිල් ලෝ එක යටතේ මේකේ පුද්ගලයන්ට මරණ දඬුවම දෙන්න බෑ පනිෂ්මන්ට් විදිහට. එතකොට මෙහෙනම් මේකේ පනිටිව් පාර්ට් එකක් නැත්නම් පනිෂ්මන්ට් ඉන්ක්ලූඩ් වෙච්ච පාර්ට් එකක් විදිහට ලබා දුන්නේ සරලවම අර ලොස් වෙච්ච වැලියු එකට අර ප්‍රොපර්ටි එකට හෝ යම් පුද්ගලයෙක්ට වෙච්ච හානිය හරහා ඒ පුද්ගලයාට නැති වෙච්ච මොනිටරි ලොස් එකට තවත් අමතර වැලියු එකක් ඇඩ් කරලා ඒ සම්පූර්ණ වැලියු එක තමයි කම්පන්සේෂන් එකක් විදිහට ක්ලේම් කරේ ගෙවන්න කියලා. අන්න එතකොට මේ රෝමන් සිවිල් ලෝ එක ඇතුලේ මෙන්න මේ ආව රෝමන් ඩීලික් ලෝ එකේ තියෙන විශේෂත්වය තමයි මොකද්ද? ඒකේ අර ලොස් වෙච්ච මොනිටරි වැලියු එක පේයින් බෑක් කරා විතරක්ම නෙමෙයි ඒකට තව පනිෂ්මන්ට් පාර්ට් එකකුත් නැත්නම් පනිටිව් පාර්ට් එකකුත් ඇඩ් කරලා තිබ්බා. So the goal is both to make things right for the victim and to penalize the person who caused the harm. එතකොට මේකේ ප්‍රධාන අරමුණ aim එක උනේ purpose එක උනේ අර වැරදි කරපු පුද්ගලයාට තවදුරටත් ඉදිරියට අනාගතයේදී වැරදි නොකර හිටින්න ඩිටෙන්ෂන් එකක් ලබා දීම සහ කියන අනාගතයේදී තවදුරටත් වැරදි නොවන ඩිටෙන්ෂන් එකක් සිදු කිරීම සහ සෝරි ඩිටෙන්ෂන් එක ඩෙටරන්ස් එකක් සිදු කිරීම සහ අර වැරද්ද වෙච්ච පුද්ගලයාට අපි නැත්තම් කියන මේ වික්ටිම්ට ඒ වැරද්ද පියවා ගන්න, ඒ කියන්නේ නැති වෙච්ච ලොස් එක පියවා ගන්න කිසියම් ආකාරයක රෙමෙඩි එකක් ලබා දීම. ඒතර ඒක තමයි ප්‍රධාන වශයෙන් මේකේ ඒම් එක උනේ. ඒම් එක නම් ඒවා එච්චර අදාළ දේවල් නෙවෙයි. නිකන් මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් මම කියලා දුන්නේ. එතකොට අපි බලන්න යමු historical context එක සහ evolution එක Diric law එකේ. In early Roman times, there wasn't a clear difference between a civil law and a serious crime punished by the state. මම එක කිව්ව මුලදීත් රෝමන් ඩීලික් ලෝ එක ආරම්භ වෙච්ච මුල්ම කාලෙදී සිවිල් රෝං එකක් සහ ක්‍රිමිනල් රෝං එකක් අතර වෙනස පැහැදිලිව දක්නට ලැබුණේ නැහැ. ඒ කියන්නේ ක්ලියර් සෙපරේෂන් එකක් තිබෙන්නේ නැහැ මේ දෙක අතර. ඒතර සමහර අවස්ථාවල ඒතර දැන් මේක හරියටම කන්ට්‍රෝල් කරන්න සෙපරේට් ලෝ එකක් තිබෙත් නැහැ. ඒතර සමහර අවස්ථාවල පුද්ගලයන් විසින් Tamanට යම් ආකාරයක හානියක් වුණොත් එක්ක තමන්ගේ ප්‍රොපර්ටි එකට හානියක් වුණොත් පුද්ගලයන් විසින් තමන්ගේ අතර නීතිය අරගෙන ඒ පෞද්ගලික ආකාරයෙන් එක්කෝ කිසියම් ආකාරයක ඩිස්පියුට් එකක් يعني ගැටුමක් කරා ෆිසිකල් ඩිස්පියුට් එකක් කරා හරි එහෙම කිසි එක්ක නැත්නම් බියවැද්දීමක් කරා හරි එක්ක නැත්නම් බලෙන් ලබා ගැනීම අන්න ඒ වගේ අර ගොඩක් ඉන්ෆෝමල් ඉලීගල් පාර්ට්ස් වලට ගිහිල්ලා ඒවා ඩිස්පියුට් එක සෙටල් ඩවුන් කරගත්ත එකක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. හැබැයි පස්සේ වෙන්න රෝමන් නීතිය අධිරාජ්‍යයන්ගේ බලපෑමත් එක්ක දියුණු වෙන්නත් එක්ක ඒ කියන්නේ අපි කියන්නේ රිපබ්ලික් ටයිම් එකට රිපබ්ලික් ඊරා එකට එන්න මෙන්න මේ ක්ලියර් සෙපරේෂන් එකක් පටන් ගන්නවා මේ සිවිල් රෝං සහ ක්‍රිමිනල් රෝං අතර. හරිද? දැන් මුලදී මේ සීරියස් ක්‍රයිම්ස් ඒ කියන්නේ අපි කියන මේ ක්‍රිමිනල් ලෝ එක සහ මේ සිවිල් රෝංස් අතර පැහැදිලි සෙපරේෂන් එකක් තිබ්බේ නැහැ. නමුත් පස්සේ කාලෙකදී ඒ කියන්නේ රෝමන් රිපබ්ලිකන් ඊරා එකට එනකොට ස්පෙෂල් ක්‍රිමිනල් කෝඩ්ස් ආරම්භ කිරීමත් එක්ක ඒ කියන්නේ අර ක්‍රිමිනල් ඔෆෙන්සස් ක්‍රිමිනල් ඔෆෙන්සස් වලට අදාළ ට්‍රයල්ස් කතා කරන්න වෙනමම ස්පෙෂල් ක්‍රිමිනල් කෝඩ්ස් ක්‍රිමිනල් ට්‍රයිබියුනල්ස් ආරම්භ වීමත් එක්ක මෙන්න මේ සීරියස් ඔෆෙන්සස් එහෙම තමයි මේ සරලව කියන ක්‍රිමිනල් ඔෆෙන්සස් සහ සිවිල් ඔෆෙන්සස් අතර පැහැදිලි වෙනස්කමක් පටන් ගත්තා. So the state not just individuals began the punishing wrongdoers. එතකොට මෙන්න මේක හරහා දැන් අර මුලදී අපි කිව්වනේ ක්‍රිමිනල් රෝන්ස් සහ නැත්නම් ක්‍රිමිනල් අපි කියන ක්‍රයිම් සහ සිවිල් රෝන්ස් අතර පැහැදිලි වෙනස්කමක් තිබෙන්නේ නැති හින්දා එක එක ඉන්ඩිවිඩුවල්ස් ගිහිල්ලා Tamanට පුළුවන් ආකාරයට තමයි ඩිස්පියුට් එක සෙටල් ඩවුන් කරගත්ත ඉන්ෆෝමල් ආකාරයට. ඒවා ගොඩක් ඉලීගල්. හැබැයි මෙන්න මේ ආකාරයට ක්‍රිමිනල් ට්‍රයිබියුනල්ස් නැත්නම් ක්‍රිමිනල් කෝඩ්ස් හඳුන්වා දීමත් එක්ක අර ඉන්ඩිවිඩුවල්ස් තමන් විසින් මැදිහත් වෙනවට වඩා සමස්ත රාජ්‍යම මැදිහත් වෙලා ඒ ගැටලු වලට
අදාළ රෙමෙඩීස් ලබා දීලා ඒව සෙටල් ඩවුන් කරන්න කටයුතු කරා. හරි. කාලයත් එක්ක මෙන්න මේ පර්සනල් රිවෙන්ජ් එකක් විදිහට ගන්න තිබ්බ රෙමෙඩි එක නීතිය මැදිහත් වෙලා ලීගල් බේස්මන්ට් එකක් එක්ක රෙමෙඩීස් ලබා දෙන්න පටන් ගත්තා. හරි. ඒ කොහොම වුණත් over time, Roman law moved away from the personal revenge and instead encouraged solving disputes with money, like making the wrongdoer pay the victim. එතකොට දැන් අපි මුලදී කිව්වනේ අර personal revenges විදිහටනේ dispute settle down උනේ. හැබැයි මේ courts හඳුන්වා දීමත් එක්ක නීතිය තවදුරටත් reforms හඳුන්වා දීලා වැඩි දියුණු වීමත් එක්ක අර revenge එකක් විදිහට ඩිස්පියුට් එක සෙටල් ඩවුන් කරන එක පැත්තකින් තියලා කිසියම් ආකාරයක මොනිටරි වැලියු එකක් රිපේ කිරීම හරහා. ඒ කියන්නේ වෙච්ච ලොස් එකට අදාළව නැවත මුදල් ප්‍රමාණයක් ලබා දීම හරහා ආපසු ගෙවීම හරහා ඒ වික්ටිම්ට සිදුවෙච්ච පාඩුව පියවා දමන්නත් ඒ වගේම රෝන්ඩුවට නැත්නම් අපි කියනවා වගේ ඔෆෙන්ඩර්ට ඒ කරපු වැරද්දට අදාළව පනිටිව් පාර්ට් එක ලබා දෙන්න පෙනල්ටි එක ලබා දෙන්නත් කටයුතු කරා. අන්න මෙන්න මේ නිසා රෝමන් ඩීලිග් ලෝ එක ඇතුලේ අර සිවිල් ලෝ එකකින් චුට්ටක් එහාට ගිහිල්ලා අර පනිටිව් පාර්ට් එක පනිටිව් එලිමන්ට් එකක් එස්ටැබ්ලිෂ් වුණා. ඒක තමයි අපි මෙච්චරලා කතා කරගෙන ආවේ. ඒ කියන්නේ අර වෙච්ච ලොස් එක මාපස්සට ගෙවනවා විතරක්ම නෙමෙයි ඒකට තව අමතර පනිටිව් එලිමන්ට් එකක් නැත්නම් පෙනල්ටි එකක් include කරලා තිබ්බා. This was meant not just to repay the victim but also to discourage others from doing the same thing in the future. අනේ ආකාරයට පනිටිව් එලිමන්ට් එකක් ලබා දීම හරහා ඒ පුද්ගලයා හෝ තවත් අනාගතයේ සිටින පුද්ගලයන් ඒ වගේ offenses civil offenses නොකර සිටින deterrence එකක් ඇති කරා මෙන්න මේ පනිටිව් පාර්ට් එක හරහා. අන්න ඒකයි රෝමන් ඩීලිග් ලෝ එකේ විශේෂත්වය විතර අපි දකින්නේ. හරි. එතකොට අපි දැන් කතා කරන්න මේන් රෝමන් ඩීලික්ස් පාර්ට් ගැන. ඒ කියන්නේ මේන් ඩීලික්ස් ඉන් ද රෝමන් ලෝ. එතකොට රෝමන් ඩීලික් ලෝ එකට අනුව ප්‍රධාන වශයෙන් පාර්ට්ස් හතරක් අපිට කතා කරන්න තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන් ජස්ටිනියන් අනුව ඒ ප්‍රධාන හතර තමයි ෆර්ටුම්, රැපීනා, ඉන්ජූරියා එහෙම නැත්නම් ඉනූරියා සහ අන්තික ඩම්නුම් ඉන්ජූරියා ඩාටෝ. ඔය හතර තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරි. අපි ඔය හතර එක එක ගාන ඉස්සරහට ගිහලා කතා කරමු. අපි ඉස්සෙල්ලාම කතා කරමු ඩම්නොම් ඉන්ජූරියා ඩාටුම් ගැන. හරිද? එතකොට ඩම්නොම් ඉන්ජූරියා ඩාටුම් යටතේ අපි කතා කරන්නේ wrongful damage to property. කිසියම් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක්ට අයිතියක් තියෙන property එකකට සිදු කරන හානියක් තමයි අපි මෙතනදී කතා කරන්නේ. Wrongful damage to property in Roman law was called as damnum injuria datum, which basically means harm caused wrongfully to someone else property. යම් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකට තවත් පුද්ගලයෙක් විසින් ඉලීගලි ආකාරයට සිදු කරන හානියක් අපි මෙතනදී ඩීලිග් ලෝ එක හරහා ඩම්නුම් ඉන්ජූරියා ඩාටුම් යටතේ හඳුනා ගන්නවා. හරිද? ඒ කියන්නේ සරලවම ඔයා තවත් කෙනෙක්ට අයිතියක් තියෙන කිසියම් දෙයක් යම් ආකාරයක පර්පස් එකක් මත හෝ කෙයාලස්නස් එක කියන්නේ පර්පස් එකක් සහිතව හෝ වේවා එහෙම නැත්නම් පර්පස් එකක් නැතුව ඔයාගේ නෙග්ලිජන්ස් එක හෝ වේවා පදනම් වෙලා ඔයා ඒ පුද්ගලයාගේ ප්‍රොපර්ටි එකට යම් ආකාරයක හානියක් කරනවා නම් අන්න ඒක තමයි අපි මෙතනදී මේ ඩම්නුම් ඉන්ජූරියා ඩාටුම් යටතේ කතා කරන්නේ. හරි. අපි බලමු මේ නීතිය කොහොමද කාලයක් තිස්සේ දියුණු වුණේ කියලා. How it developed over time. At first, Roman law only dealt with very specific kind of property damage. For example, if someone let their animals graze on your field without permission, you could sue using the Actio di Pastu. If someone cut down your trees illegally, you could use the Actio di Arboribus Successis. එතකොට මෙන්න මේක හරි වැදගත් තැනක්. මොකක්ද දන්නවද? දැන් එතකොට අපි කියන දැන් රෝමන් ඩීලිග් ලෝ එක මුලදී තිබ්බ தත්ත්වය සහ දැන් තියෙන தත්ත්වය තරමක් දුරට දියුණුයිනේ. රිපබ්ලිකන් ඊරා එකේ බලයත් එක්ක. හරි. එතකොට මේකේ විශේෂත්වය වෙන්නේ මෙන්න මේ ඩම්නුම් ඉන්ජූරියා ඩාටුම් යටතේ. මුලදී ඇත්තටම රෝමන් ඩීලිග් ලෝ එක හරහා හඳුනාගෙන තිබ්බේ හරිම ස්පෙસિෆික් kinds of dealings විතරයි. ඒ කියන්නේ හරිම පොඩ්ඩයි හඳුනාගෙන තිබ්බේ නීතිය යටතේ ඩීලික්ට يعني ප්‍රොපර්ටි එකට සිදුවිය හැකි හානියක් විදිහට නීතිය හරහා ගැරන්ට් කරන්න පුළුවන් අවස්ථා හරිම පොඩ්ඩයි හඳුනාගෙන තිබ්බේ. ඒතර අන්න ඒක තමයි මේ එකක් ඇක්ෂියෝ දී පාස්තු කියන්නේ. ඊට පස්සේ ඇක්ෂියෝ දී ආබෝරිබස් සක්සිසිස් කියලා කතා කරන්නේ මෙන්න මේ හරිම ඒ අර තිබ්බ අපි කියන ස්පෙસિෆික් ලිමිටඩ් සිටුේෂන්ස්.
එකක් තමයි මේ ඇක්සියෝ ඩී පාස්තු යටතේ කතා කරන්නේ. හිතන්නකෝ දැන් ඔයාගේ අසල්වැසියාගේ ඉන්න සත්තු අපි හිතමු හරකෙක් හරි එක් හරි ගවයෙක් කියලා. ඒතර ඒ ගවයා ඔයාගේ ඉඩමට ට්‍රෙස්පාස් වෙලා ඔයාගේ ඉඩමේ තියෙන තනකොළ කෑවොත් ඔයාගේ කැමැත්තකින් තොරව ඔයාගේ කිසිම අනුදැනුමකින් තොරව හරිද? ඒ ගවයා ට්‍රෙස්පාසර් හදිසියෙ හරි ඇතුල් වෙලා ඉවරලා ඔයා දන්නේ නැහැ ඔයාගේ ඉඩමේ තියෙන තනකොළ කාලා යනවා. නැත්තම් ඔයා වගා කරලා තියෙන මොකක් හරි භෝගයක් කාලා යනවා. එතකොට ඔයාට හැකියාව තිබ්බා ඔයාගේ ඒ ප්‍රොපර්ටි එකට සිද්ධ වෙච්ච ට්‍රෙස්පාස් එකට සහ ඔයාගේ ප්‍රොපර්ටි එකට සිද්ධ වෙච්ච ඒ ලොස් එක නීති ඉදිරියට ගිහිලා අක්ෂියෝඩි පාස්තු යටතේ නඩු දාලා ඒ වන්දි ඉල්ල ගන්න. කම්පන්සේෂන් එක ආස් කරන්න. ඊට පස්සේ ආයෙ තිබ්බා හිතන්නකෝ කවුරු හරි කෙනෙක් ඔයාගේ කිසිම අවසරයකින් තොරව ඔයාගේ ඉඩමේ තියෙන ගහක් කපනවා. එතකොට ඔයාට හැකියාව තිබ්බා ඒ පුද්ගලයාට විරුද්ධව නඩු දාලා ඇක්ෂියෝ ඩී ආබෝරිබස් සක්සිසිස් යටතේ ඒ සිද්ධ වෙච්ච ලොස් එක ආපහු පියවා ගන්න. එතකොට ඔන්න ඔය වගේ හරිම ලිමිටඩ් සිටුේෂන්ස් කීපයක් විතරයි මුල් කාලෙදී මෙන්න මේ ඩීලිග් ලෝ එක නැත්නම් ඩම්නුම් ඉන්ජූරියා ඩාටුම් ඒ කියන්නේ ප්‍රොපර්ටි සෙක්ෂන් එක යටතේ damage of the property section එක යටතේ හඳුනාගෙන තිබ්බේ. හැබැයි පස්සේ කාලෙකදී මෙන්න මේ ලිමිටඩ් සහ රිජිඩ් සිස්ටම් එක තරමක් දුරට එක්ස්පෑන්ඩඩ් වෙලා අලුතෙන් නීතියක් නැත්නම් අලුත් ලීගල් රිෆෝම් එකක් අරන් එනවා ලෙක්ස් ඇක්වීලියා කියලා. මේක හරිම වැදගත්. හේතුව තමයි අර ලිමිටඩ් එඩිෂන් එකක් විදිහට තිබ්බ. එහෙම නැත්නම් හරිම රිජිඩ් ලීගල් සිස්ටම් එකක් විදිහට තිබ්බ මේ damages of the property space තරමක් දුරට එක්ස්පෑන්ඩඩ් වෙලා ෆ්ලෙක්සිබල් තත්ත්වයට පත් වෙනවා මෙන්න මේ ලෙක්ස් ඇක්වීලියා එක හරහා නීතිය හරහා නැත්නම් ලීගල් රිෆෝම් එක හරහා. එතකොට මේ the lex aquilia හරහා it replaced the old fixed penalties with a fairer system based on the actual value of the damaged property, usually the highest value it had in the past year. This made compensation more realistic and flexible. මේක දැන් මේ අපිට කියනවා දැන් අර ඇක්සියෝඩී පාස්තු ඔය ඇක්සියෝඩී ආබෝරිබස් සක්සීසිස් ඔන්න ඔය කියන අර අපි කිව්ව මුලදී රෝමන් ප්‍රොපර්ටි ලෝ රෝමන් ප්‍රොපර්ටි ලෝ නෙමෙයි ප්‍රොපර්ටි ඩැමේජ් එක හා සම්බන්ධයෙන් මුලදී තිබ්බ නීති කිව්වනේ අපි. ඔන්න ඔය නීති හරහා ඒවා හැම වෙලේම ගොඩක් ලිමිටඩ් සහ රිජිඩ් කියලා කියන්නේ එක හේතුවක් තමයි මේ හැම නීතියක් කරාම කිසියම් ආකාරයක ලොස් එකක් සිද්ධ වුණොත් මේ හැම නීතියක් කරාම දුන්න කම්පන්සේෂන් එක එකයි. ඒ කියන්නේ කොච්චර ඒ ප්‍රොපර්ටි එකේ වැලියු එක කොච්චර වැඩි වුණත් ඒ වැලියු එක කොච්චර වෙනස් වුණත් ඊට පස්සේ ඒ ප්‍රොපර්ටි එක ඒ පුද්ගලයාට කොච්චරක් දුරට වැදගත් දෙයක්ද නොවැදගත් දෙයක්ද වුණත් ඒකට වෙච්ච ලොස් එකට දුන්නේ එකම කම්පන්සේෂන් එක විතරයි. ඒ කියන්නේ ඒ ප්‍රොපර්ටි එකට සිද්ධ වෙච්ච හානිය වැඩි නම් හෝ ඒ ප්‍රොපර්ටි එකට සිද්ධ වෙච්ච හානිය අඩුයි නම් ඔය කිසිම හේතුවක් ඒකට බලපෑවේ නැහැ කම්පන්සේෂන් එක එකම ගාන තමයි ලබා දුන්නේ. හරිද? දැන් හිතන්නකෝ අපි කියමු ඔයාගේ කුඹුරක් තියෙනවා. එතකොට ඒ කුඹුරෙන් ලැබෙන V ප්‍රමාණය අපි කියමුකෝ. එතකොට ඔයාගේ කුඹුරෙන් ලැබෙන V ප්‍රමාණය ලැබෙන වටිනාකම අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනානේ V මිල කියන දේ අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙනවා. දැන් හිතන්නකෝ ඔයාට ගිය අවුරුද්ද වගේ V වලට ලැබෙන මිලට වඩා වෙනස් මිලක් තමයි මේ අවුරුද්ද ලැබෙන්න පුළුවන්. හිතන්නකෝ දැන් ඔයාගේ මේ අවුරුද්දේ ලැබිච්ච V, يعني මේ අවුරුද්දේ V හරිය අඩුවෙන් ලැබෙන හේතුව වර්ෂාවෙන් හින්දා ඔයාගේ සම්පූර්ණ මොකද්ද සම්පූර්ණ වගේ වීහස්සන විනාශ වෙලා යනවා. හැබැයි එහෙම වගේ ප්‍රොපර්ටි එක ඩැමේජ් එකක් වුණා කියලා අර මිල වෙනස් වීම මත පදනම් වෙලා කම්පන්සේෂන් එක වෙනස් වුන්නේ නැහැ. දුන්න කම්පන්සේෂන් එක එකම මිල. ඒ කියන්නේ ගිය අවුරුද්දේ තිබ්බ එකම මුදල් ප්‍රමාණය. ගිය අවුරුද්දේ තිබ්බ වගේ V වලට ලැබිච්ච මූල්‍යමය වටිනාකම මේ අවුරුද්ද වෙද්දි වෙනස් වුණා කියලා කම්පන්සේෂන් එක වෙනස් වුන්නේ නැහැ. කම්පන්සේෂන් එක ගිය අවුරුද්ද වගේ විනාශ වෙලා ගියා නම් ඒකට දුන්න ගානමයි මේ අවුරුද්දත් ලබා දුන්නේ. අන්න ඒ වගේ. එතකොට අර වෙච්ච හාම් එකේ ප්‍රමාණය, හාම් එකේ ඩෙන්සිටි එක ඊට පස්සේ ඔය අවුරුද්දෙන් අවුරුද්දට වාර්ෂිකව ඒ ප්‍රොපර්ටිස් වල සිදුවන්නා වූ මොනිටරි වැලියු වල චේන්ජස් ඒ කිසිම දෙයක් බලපෑවේ නැහැ. හැම වෙලේම දුන්නේ එකම ෆික්ස්ඩ් කම්පන්සේෂන් එකක් විතරයි. අන්න ඒකයි අර ඒ පැවති නීතියේ දුර්වලතාවය. නමුත් මෙන්න මේ ලෙක්ස් ඇක්වීලියා හඳුන්වා දීමත් එක්ක ඒක හරිම ෆෙයර් නැත්නම් ප්‍රැක්ටිකල් සිස්ටම් එකක් බවට පත් වුණා. ප්‍රැක්ටිකල් බේස් එකක් ගත්තා. එතකොට ඒ යටතේ ඒක ගොඩක් වෙලාවට කම්පන්සේෂන් දෙද්දි ඒ කම්පන්සේෂන් එක දෙද්දි සලකා බැලුවේ සරලම ඒ ප්‍රොපර්ටි එකට ඒ ප්‍රොපර්ටි එක විනාශ වෙනකන් ඒ ප්‍රොපර්ටි එක තියෙනවනේ කිසියම් කාලයක්. එතකොට ඒ ප්‍රොපර්ටි එක
ඒට ඩැමේජ් වෙච්ච අවුරුද්දට කලින් අවුරුද්ද පාස්ට් එක කියන්නේ කලින් අවුරුද්දේ ඒ කාල සීමාව දක්වා තිබුණු වැඩිම වටිනාකම තමා කම්පන්සේෂන් එක විදිහට ගෙවන්න නියම වුණේ. හරිද? උදාහරණයක් විදිහට අපි ගමු. සරල මෙහෙම කියමුකෝ. මං හිතන්නේ පහළට තියෙනවානේ. ඔව් පහළට තියෙනවා අපි ඒතකොට ඒක බලමු. හරි. At the first, this law only protected Roman citizens, which suggests it was created during a time when ordinary citizens were fighting for some rights against the powerful nobles. මේක මුල් කාලයේදී රෝමන් සිටිසන්ස්ලට විතරයි අයිති වුණේ හේතුව තමයි අපි දන්නනේ පැට්‍රීෂියන් සහ ප්ලීබියන්ස්ලා අතර ගැටුම් තිබ්බා මේ ලීගල් රයිට්ස් නැති හින්දා. එතකොට මුල් කාලේදී මේක රෝමන් සිටිසන්ස්ලට විතරයි ඇප්ලයි වුණේ. ඒ කියන්නේ රෝමන් සිටිසන්ලගෙත් අර පැට්‍රීෂියන්ස්ලට විතරයි මේක මුල් කාලේදී ඇප්ලයි වුණේ. නමුත් පස්සේ කාලෙකදී ඒ වෙච්ච ගැටුමුත් එක්ක මෙන්න මේ ලෙක්ස් ඇක්වීලියා එක හරහා සමස්ත රෝමන් ප්‍රජාවටම පැට්‍රීෂියන්ස්ලා සහ ප්ලේබියන්ස්ලා එකතු කරලා සමස්ත රෝමන් ප්‍රජාවටම එයාලගේ ඩැමේජස් කවර් වෙන ආකාරයට මේ ලෙක්ස් ඇක්වීලියා එක හරහා ගොඩක් ස්ප්‍රෙඩ් වෙච්ච ලීගල් සිස්ටම් එක මේ ඩීලික්ට් එක හරහා එස්ටැබ්ලිෂ් කරලා තියෙනවා. හරි. දැන් අපි බලමු මේ ලෙක්ස් ඇක්වීලියා කියන්නේ මොකක්ද කියලා සරලවම. මොකක්ද ලෙක්ස් ඇක්වීලියා? What is the lex Aquilia? හරි. The lex Aquilia was an important Roman law passed around 287 BC that dealt with wrongful damage to someone else's property. It replaced all the rigid rules with a more flexible and fair system for deciding how much the wrongdoer had to pay. සරලවම අපි කතා කර දැන් අපි මේක තාම කතා කරන්නේ ඩම්ඩුම් ඉන්ජුරියා ඩාටම් යටතේ. ඒ කියන්නේ කිසියම් පුද්ගලයෙක් විසින් ඉන්ටෙන්ෂනලි හෝ කෙයාලස්ලි තවත් පුද්ගලයෙකුගේ ප්‍රොපර්ටි එකට හානියක් සිදු කරපුවාම ඒකට මොකද්ද ගන්න තියෙන රෙමෙඩි එක. ඒක තමයි මේක යටතේ සරලම ඇඩ්‍රස් කරන්නේ. එතකොට අලුත් ලීගල් රිෆෝම් එක තමයි the lex Aquilia. lex Aquilia හරහා යම් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකට සිද්ධ වෙච්ච හානියට අර මුලදි නීති හරහා ලබා දුන්න ෆික්ස් කම්පන්සේෂන් එක මෝ ෆ්ලෙක්සිබල් කරලා යම් පුද්ගලයෙක්ට ගන්න පුළුවන් ඇක්ෂන්ස් ගොඩක් ෆෙයර් තත්ත්වයට පත් කරලා තියෙනවා. එතකොට ඒක යටතේ ප්‍රධාන වශයෙන් පාර්ට්ස් දෙකක් අපිට ඉගෙන ගන්න තියෙනවා. There were two main parts called chapters. මේවට chapters කියලා කියනවා. එතකොට මේ chapter 1 එක යටතේ කතා කරන්නේ සරලව killing slaves or livestock. හිතන්නකෝ කිසියම් පුද්ගලයෙක් හා සම්බන්ධව තියෙන ලිවිං බීන් කෙනෙක්. ඒ කියන්නේ අපි හිතමුකෝ ප්‍රොපර්ටි එකක් විදිහට යූස් කරන ලිවිං බීන් කෙනෙක් ඉන්නවා කියලා. එක්ක ස්ලේව් කෙනෙක්. එහෙම නැත්නම් අපි හිතමු ඇග්‍රිකල්චර් කටයුතු වලට යූස් කරන මොකක් කිසියම් බීස් කෙනෙක් කියලා. ඒ කියන්නේ සතෙක් කියලා. අන්න ඒ වගේ ජීවත් වෙන ප්‍රොපර්ටි එකක්. අපි කියන්නේ එක්ක ස්ලේව් කෙනෙක් හරි එහෙම නැත්නම් අර වගේ ඇග්‍රිකල්චර් මේ ෆීල්ඩ් එකේ යූස් කරන ඇනිමල් කෙනෙක් හරි ඒ වගේ සතෙක්ක අන්ලෝෆුලි කිල්ඩ් කරොත් ඒ කියන්නේ අනීතික ආකාරයට මරා දැමුවොත් එතනදී ඒ අදාළ වික්ටිම්ට සිදුවන ආර්ථිකමය වශයෙන් සිදුවන පාඩුව සඳහා ගෙවන්න කම්පන්සේෂන් එක නියම කරේ අර ඊට කලින් අවුරුද්දේ පැවති. ඒ කියන්නේ ඒ සත්වයාට කිසියම් මේ ප්‍රොපර්ටි එකට කිසියම් ආකාරයකට හානියක් වෙච්ච අවුරුද්දට කලින් අවුරුද්දේ ඒ ප්‍රොපර්ටි එක වෙනුවෙන් තිබුණු ඉහළම මොනිටරි වැලියු එක තමයි ගෙවන්න කිව්වේ සරලව. හරිද? දැන් ඒතර දැන් මේ කතා කරනවා the owner could claim the compensation equal to the highest value the slave or animal had in the year before it was killed. ඒ කියන්නේ ඒ අදාළ සත්වයා මරපු අවුරුද්ද තියෙනනේ. එහෙම නැත්නම් අදාළ ස්ලේව්ව මරපු අවුරුද්ද තියෙනනේ. ඒ අවුරුද්දට කලින් අවුරුද්දේ ඒ සත්වයා හෝ ඒ ස්ලේව් වෙනුවෙන් සමස්තයෙන් කියන ඒ ප්‍රොපර්ටි එක වෙනුවෙන් තිබුණු ඉහළම මොනිටරි වැලියු එක තමා කම්පන්සේෂන් එක විදිහට ගෙවන්න තිබ්බේ. දැන් ඒ කියන්නේ ඒ පුද්ගලයා විසින් අර සත්වයා හෝ ප්‍රොපර්ටි එක මරණ මොහොතේ තියෙන මොනිටරි වැලියු එක නෙමෙයි. ඒ සත්වයා හෝ ඒ ස්ලේව්ව මරපු අවුරුද්දට කලින් අවුරුද්ද පැවති ඉහළම monetary value එක තමයි එතනදී ගෙවන්න කියලා කියන්නේ. Example, if a slave was worth 10,000 uh, sesterces last month but only 7,000 at the time of death, the owner still got 10,000.
ඒ කියන්නේ සරලවම ඒ අපි කියමුකෝ මෙතන මම හිතන්නේ ලාස්ට් මන්ත් කියන එක මට එක්සැම්පල් එකේ වැරදිලා යූස් කරලා තියෙන්නේ. සරලව මේකෙදි past year කියලා යූස් කරන්නේ. හරි. එතකොට සරලවම දැන් හිතන්නකෝ මේ අවුරුද්දේ මන් ළඟ තියෙන කිසියම් මන් ළඟ මම දැන් රෝමන් ඊරා එකේ හිටපු පුද්ගලයෙක් නම් මන් ළඟ ඉන්න ස්ලේව් මන් ළඟ ඉන්න ස්ලේව්ව කිසියම් පුද්ගලයෙක් විසින් මේ අවුරුද්දේ ඝාතනය කරනවා. එතකොට මේ අවුරුද්දේ ඝාතනය කරාට මට දැන් ස්ලේව්ව මට ලොස් එකක් يعني ස්ලේව් මට නැතිවීම හරහා මට සිදුවන යම් ආකාරයක මනිටරි ලොස් එකක්. එතකොට මේ ලෙක්ස් ඇක්විලියා හරහා මේ අවුරුද්දට අදාළව ඒ වෙන මනිටරි ලොස් එක නෙමෙයි සලකා බලන්නේ ඒ ස්ලේව් ඒ වෙනකන් يعني මේ මැරුණු කාල සීමාවට කලින් කාල සීමාවේ තුල ඒ ස්ලේව්ට තිබුණු ඉහළම මොනිටරි වැලියු එකක් කිසියම් අවස්ථාවක තිබ්බනම් අන්නේ ඉහළම මොනිටරි වැලියු එක තමයි මට ගෙවන්නේ. This higher payment payout wasn't just to fix the loss, it was also a penalty to discourage the people from harming others' property. මං හිතනවා මේක තේරෙනවා ඇති කියලා. ඒ කියන්නේ සරලවම අපි කියමුකෝ මේක ගන්න කොහොමද උදාහරණයක් විදිහට. හරි අපි මෙහෙම කතා කරමු. හිතන්නකෝ A කියලා පුද්ගලයෙක් ඉන්නවා. මෙයා ඉන්නේ රෝමන් නීරයකේ. Aට ඉන්නවා ගවයෙක්. එතකොට මේ ගවයාගේ මොනිටරි වැලියු එක ගැරන්ට් කරන්නේ කොහොමද කියලා මම කියන්න ඕනේ නැහැ නේ. ගවයාගෙන් කිරි හෝ මස් ආදිය ලබා ගන්නවා නම් ඒ වටිනාකම ඊට පස්සේ ඒ සත්‍යව කෘෂිකාර්මික කටයුතු වලට යොදා ගන්න ඒ වටිනාකම සරලම ඒ සත්වයාට ඒ කාල සීමාවේදී ලැබෙන වටිනාකම හරි වෙනස්නේ. එතකොට හිතන්නකෝ මේ සත්වයා මේ අවුරුද්දේ ඝාතනයට ලක් වුණා නම් එතනදී ඒ සත්වයා ඝාතනය වෙන්න කලින් අවුරුද්ද තියෙන්නේ. කියන්නේ සරලම ඒ සත්වයා ඝාතනය වෙන්න කලින් කාල සීමාව කලින් අවුරුද්දේ ඒ සත්වයාට ලැබුණු වටිනාකම් ගොන්නෙන් ඉහළම වටිනාකම තමා කම්පන්සේෂන් එක විදිහට ඒ කියන පුද්ගලයාට ලොස් එක විදිහට ගෙවන්න කියන්නේ. අන්න ඒකයි කියන්නේ the slave or animal had in the year before it was killed. ඒ සත්‍යය මරන්න කලින් අවුරුද්ද තිබ්බ. ඒ සත්‍යය මරන්න කලින් අවුරුද්ද තිබ්බ ඉහළම ගාණ. එතකොට දැන් මෙතනදී ඒ සත්‍යය මරන්න කලින් තිබ්බ අවුරුද්ද හෝ ඊට කලින් අවුරුද්ද තිබ්බ. ඒ තරම් මහා ලොකුවට අපි පටලලා යන විදිහට මම හිතන්නේ කොහොමද මේ ප්‍රශ්න අහයි කියලා. සාමාන්‍ය නිකන් අයිඩියා එක තියාගන්න ඒ සත්වයා මරන්න කලින් අවුරුද්දේ තිබ්බ වටිනාකම් අතරින් ඉහළම වටිනාකම කියලා. හැබැයි එතකොට දැන් මේ අපි කතා කරන chapter 1 එකේ යටතේ killing slave or livestock නේ. එතකොට living being කෙනෙක් ඝාතනය කිරීම හරහා ඒ කියන්නේ යම් පුද්ගලයෙක්ගේ property එකට සිදු කරන damage එක. හරිද? chapter 3 එක යටතේ කතා කරනවා damaging other properties. ඒ කියන්නේ මේ living beings වලට අදාළ නොවන අයත් නොවන අනිකුත් කිසියම් ආකාරයක property එකකට යම් පුද්ගලයෙක් විසින් හානියක් සිදු කරොත්. හරිද? එතකොට මොකක්ද ගන්න තියෙන legal remedy කියලා මේ chapter 3 එකේ යටතේ කතා කරන්නේ. This covered other kinds of property like breaking a vase, burning a house or spoiling goods. එතකොට මෙතන මේක යටතට burning ඒ කියන්නේ ගිනි තැබීම, breaking කඩා බිඳීම සහ spoiling විනාශයට පත් කිරීම කියන පාර්ට්ස් ටික, ඒ කියන්නේ ඒ ඇක්ෂන්ස් ටික අයිති වුණා. එතකොට මේ spoiling කියන වචනේ තවදුරටත් lawyers නැත්නම් ජුරිස්ලා හරහා expand කරලා ඒ යටතට ඕනෑම ආකාරයක කිසියම් property එකට සිදු කරන්නා වූ ඕනෑම ආකාරයේ හානියක් ඒ spoiling යටතේ කවුන්ට් කරන්න පුළුවන් කියලා lawyers ලා විසින් expand කරලා තියෙන ඒ meaning එක. It include any kind of harm even if the item was not completely destroyed. හිතන්නකෝ ඒ property එක සම්පූර්ණයෙන්ම completely destroy වුනේ නැහැ කියලා. ඒ කියන්නේ තරමක් දුරට භාවිතා කර ගැනීමට නොහැකි තත්ත්වයටපත් වුණා කියමුකෝ. ඒ කොහොමුණත් ඒ ඕනම අවස්ථාවක සිද්ධ වෙච්ච harm එක පොඩිද ලොකුද කිසි ප්‍රශ්නයක් නැහැ. මේ lex equilia එක හරහා ඒ සිද්ධ වෙච්ච හානියට කම්පන්සේෂන් ආස් කරන්න පුළුවන්. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් අර අපි අර ලිවිං බීන් කෙනෙක් ඝාතනය කරොත් එයාට ඩැමේජ් එකක් කරොත් එතනදී කම්පන්සේෂන් එක ගත්තේ ඒ සත්වයා මරන්න හෝ ඒ සත්වයා ඝාතනය කරන්න කලින් අවුරුද්ද තුල පැවතියා වූ ඉහළම වටිනාකමනේ ගත්තේ. හැබැයි දැන් මෙතනදී ඒකට අදාළ නොවන ඒ other properties යටතේ අපි කතා කරද්දී ඒ වගේ කිසියම් ආකාරයක property එකක් ඒ කියන්නේ අපි කියමු ගෙදරක් අර අපි chapter 1 එකේ කතා කරපු properties වලට අයත් නොවන chapter 3 එකට අයත් වෙන හිතන්නකො කිසියම් පුද්ගලයෙක් ගෙදරක් ධාන්‍ය ගබඩාවක් එහෙම නැත්නම් භාණ්ඩ තොගයක්
අන්න ඒ වගේ කිසියම් ආකාරයක ප්‍රොපර්ටි එකට හානියක් කරොත් ඒ හානිය වෙච්ච දා ඉඳන් දින 30ක් ඉදිරියට ගතවන කාල සීමාව ඇතුලේ ඒ ප්‍රොපර්ටි එකට තිබිය හැකි ඉහළම වටිනාකම තමයි කම්පන්සේෂන් එක විදිහට ගෙව්වේ. මේ තියෙන්නේ the compensation was based on the loss in value of the item over the 30 days after the damage. damage එක සිද්ධ වෙලා දින 30ක් ඉදිරියට යන කාල සීමාව තුළ ඒ ප්‍රොපර්ටි එකට තියෙන පුළුවන් ඉහළම මොනිටරි වැලියු එක තමයි මෙතනදී ගෙවන්න කියලා නියම කරලා තිබ්බේ. එතකොට මේකෙදි සරලවම මේක ඒ විදිහට නීතිය මේ රෙමෙඩි එකක් දෙන්න ප්‍රධානතම හේතුව තමයි මෙතනදී ඉමීඩියට් රිලීෆ් එකක් ඕනේ. අනිත් එක තමයි කාලයක් තිස්සේ මේ තිබුණු වටිනාකම් ගණනය කරන ගමන් එහෙම ඇදෙන්න තරම් අවස්ථාවක් මෙතනදී නැහැ. يعني long term effects use කරන්න බෑ හරිම ඉක්මනට. immediately මේකට රෙමෙඩි එකක් ලබා දෙන්න ඕන නිසා. මොකද දැන් සාමාන්‍ය ස්ලේව් කෙනෙක්ව එහෙම නැත්නම් ඇග්‍රිකල්චරින් සෙක්ෂන් එකේ යූස් කරන සත්වයෙක්ව එහෙම ඝාතනය කරනවට වඩා කිසියම් පුද්ගලයෙක්ගේ ගෙදරක් ගිනි තිබ්බා කියමුකෝ අපි. එහෙම නැත්නම් ඒ පුද්ගලට අදාළව තියෙන කිසියම් භාණ්ඩ තොගයක් විනාශ කරොත් අර මුලදි සිදු වුණාට වඩා සිද්ධ වෙච්ච හානිය හරි ඉක්මනින් පියව ගන්න ඕනේ ගෙදරකට භාණ්ඩ තොගයකට හානියක් වුණොත්. ස්ලේව් කෙනෙක්ට හානියක් වුණොත් වෙන ස්ලේව් කෙනෙක් ගන්න පුළුවන් නේ. එහෙම නැත්නම් يعني එක සේව් කෙනෙක් විතරක්ම නෙමෙයිනේ ඒ කාලේ හිටියේ. දැන් සත්ත්වයකට හානියක් වුණොත් හැමදාම ඇග්‍රිකල්චර් කටයුතු සිද්ධ වෙන්නේ නැහනේ. ඒතකොට ඇග්‍රිකල්චර් يعني මේ කෘෂිකාර්මික කටයුතු සිදු වෙන කාලේනේ ඒ සත්‍යව අත්‍යවශ්‍ය වෙන්නේ. හැබැයි දැන් මෙතනදී මේ chapter 3 එක යටතේ අපි කතා කරන්නේ අපිට අත්‍යවශ්‍යම properties ගැන. ඉතින් ගෙදරක් කියන්නේ හැමදාම අත්‍යවශ්‍යයි නේ. එක දවසක් ඉන්නවා කියනවා නෙමෙයි. ඊට පස්සේ ආහාර තොගයක් ඊට පස්සේ භාණ්ඩ තොගයක් අන්න ඒ වගේ දේවල් ඒවා අපිට හැමදාම අත්‍යවශ්‍යයි. හැම වෙලේම අපිට යූස් කරන්න ඕනේ. ඒතර ඒ වගේ සිටුේෂන් එකදී ඒකට රෙමෙඩි එකක් දෙන්න මාස ගාණක් අවුරුදු ගාණක් යනවනම් එතනදී ඒකේ ෆෙයරර් සිස්ටම් එකක් නැහැනේ. අන්න ඒ නිසා තමයි මෙතනදී ආපස්සර කාල සීමාව ගණනය කරන්නේ නැතුව එන කලින් අවුරුද්දේ තිබ්බ වටිනාකම් ගණනය කරන්නේ නැතුව ඒ ප්‍රොපර්ටි එක විනාශ වෙච්ච දා ඉඳන් ඉදිරියට දවස් 30ක් ඇතුළත ඒ ප්‍රොපර්ටි එකට තියෙන ඉහළම වටිනාකම ලබා දෙන්න කටයුතු කරන්නේ. මෙන්න මේ chapter 3 එක හරහා. හරි. Why did need to prove to what did need to prove to win a case? මේ වගේ කේස් එකක් මේ වගේ ට්‍රයල් එකක් දිනන්න නම් වින් කරන්න නම් මොන වගේ එලිමන්ට්ස් ප්‍රූව් කරන්න ඕනද කියලා අහනවා. මේ වගේ කම්පන්සේෂන් එකක් ලෙක්ස් ඇක්විලියා හරහා ලබා ගන්න නම් ප්‍රධාන වශයෙන් එලිමන්ට්ස් දෙකයි පෙන්වන්න ඕනේ. එකක් තමයි ලොස් එක අනිත් එක ෆෝල්ට් එක. ලොස් එක යටතේ අපි කතා කරනවා ඩම්නු that the property actually lost value. property එකට සිද්ධ වෙච්ච ඇත්තම ලොස් ප්‍රොපර්ටි එකට සිදු වුණු ඇත්තම ලොස් එක නැත්නම් වටිනාකමක් විදිහට ලොස් වුණු ප්‍රමාණය තමයි මේ ලොස් එක. එහෙම නැත්නම් ඩම්නොම් යටතේ අපි එක එලිමන්ට් එකක් විතර ප්‍රූව් කරන්න ඕනේ. අනිත් එලිමන්ට් එක තමයි fault. එහෙම නැත්නම් culpa. ඒ කියන්නේ that the other persons acted wrongly either on purpose or through carelessness. ඒ කියන්නේ පළවෙනි එක තමයි අපි ප්‍රූව් කරන්න ඕනේ මේ ප්‍රොපර්ටි එක විනාශ වීම හරහා අපිට මෙතරම් මොනිටරි ලොස් එකක් සිද්ධ වුණා. සහ දෙවෙනි එක හරහා කියන්නේ fault එක නැත්නම් culpa එක හරහා අපි පෙන්වන්න ඕනේ ඒ අදාළ පුද්ගලයා ඒ අදාළ පුද්ගලයා විසින් ඒ කටයුත්ත වැරදි ආකාරයෙන් සිදු කරා කියන එක. ඒ කියන්නේ එයාට ඉන්ටෙන්ෂන් එකක් තිබ්බ වෙන්නත් පුළුවන් නොතිබ්බ වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් ඒ පුද්ගලයා විසින් වැරදි ආකාරයට හැසිරෙමින් ඒ ප්‍රොපර්ටි එකට හානියක් කරා කියන එලිමන්ට් එක අපි පෙන්වන්න ඕනේ. ඒක තමයි අපි කුල්පා නැත්නම් ෆෝල්ට් එක යටතේ කතා කරන්නේ. හරි. ඔන්න ඔය එලිමන්ට්ස් එක ප්‍රූව් කරොත් ඔය ඩම්නොම් ඉන්ටුරියා ඩාටම් යටතේ අපිට හැකියාව තියෙනවා ඒ ලොස් එක ලබා ගන්න. ඒක නැත්නම් කම්පන්සේෂන් එක ලබා ගන්න. හරි. මම ටක් ගාලා ලැප් එක charger ගහන අපි ඊළඟට theft එක ගැන කතා කරමු. හරි. theft එක
මේක තමයි ෆර්ටම් කියලා කියන්නේ. ඒක අපේ තියෙන පීනල් කෝඩ් එකේ යටතේ. ඒ කියන්නේ අපි ඒක දන්නේ ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් විදියට විතරයිනේ. නමුත් රෝමන් ඩීලික්ට් එකේ යටතේ මේක ක්‍රයිම් එකක් විතරක් නෙමෙයි මේක සිවිල් රෝං එකක් කියලා අයිඩෙන්ටිෆයිඩ් කරලා තියෙනවා. That meant the victim could sue the thief in the court to get their property back and or claim money as punishment and the compensation. ඔව්. එතකොට මෙතනදී victimට හැකියාව තියෙනවා ක්‍රයිම් එකක් විදිහට ඒ පුද්ගලයාව විරුද්ධව නඩු පවරලා ඉවරලා ඒ පුද්ගලයාට ඉම්ප්‍රිසන්මන්ට් එක ලබා දෙන්න. එහෙම නැත්නම් අර විදිහට සිවිල් රෝගයක් යටතේ ඒ පුද්ගලයාට නඩු පවරලා ඉවර වෙලා තමන්ට වෙච්ච ලොස් එක කියන්නේ තමන්ට නැති වෙච්ච ප්‍රොපර්ටි එක ලබා ගන්න පුළුවන් නම් ප්‍රොපර්ටි එක ආපසු ලබා ගන්න හැරි නැත්නම් ඒ ප්‍රොපර්ටි එක ලබා ගන්න බැයි නම් ඒ වෙනුවෙන් කිසියම් ආකාරයක කම්පන්සේෂන් එකක් සහ අර පනිටිව් වැලියු එකක් ලබා ගන්න හැකියාව තිබ්බා. හරි. එතකොට මේ වෙනකන් කතා කරපු ටික මම හිතනවා තේරෙන්නේ නැති කියලා. දැන් ඩම්නු මින්ජෝරියා ඩාටුම් ටික මම හිතනවා තේරෙන්නේ නැති කියලා. නොතේරෙන තැනක් තිබ්බොත් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න ඉන්බොක්ස්. හරි. දැන් එතකොට theft එකේදී අපි කතා කරලා හිටියේ. What counted as theft? තරණව theft එක යටතට අයත් වෙන්නේ මොන වගේ දේවල්ද? මොන වගේ actions කියලා කතා කරනවා. Interference with the property. The thief had to handle or control the item in some physical way, even just touching or moving it could count, not just taking it away. එතන මෙන්න මේ ෆර්ටුම් එක හරහා නැත්නම් තෙෆ්ට් එක හරහා යම් පුද්ගලයෙක් විසින් කිසියම් තවත් පුද්ගලයෙක්ට Tamanට අයිතියක් නැති තවත් පුද්ගලයෙක් ප්‍රොපර්ටි එකක් සොරකම් කිරීම අපි කතා කරන්නේ. එතකොට සොරකම් කිරීමට අපි සොරකම් කරනවා කිව්වහම අපි දන්නේ ටේකින් අවේ එකක්නේ. ඒ කියන්නේ තියෙන තැනෙන් අරගෙන යනවා වෙනත් තැනකට අනවසරයෙන් හෝ අනික් පුද්ගලයාගේ අවසරයකින් තොරව. හැබැයි ඒ විදිහට අරන් යන්න ඕනේ නැහැ. ඒ අදාළ පුද්ගලයා විසින් සොරකම් කිරීමේ අරමුණින් ඒ අදාළ ප්‍රොපර්ටි එක ටච් කරා. හෝ එහෙම නැත්නම් තියෙන තැනින් පොඩ්ඩක් මූව් කරත් මේ ෆර්ටුම් එක යටතේ ඔයාට හැකියාව තිබිලා තියෙනවා. ඒ පුද්ගලයාට විරුද්ධව නඩු දාන්න. ලයබිලිටි එක එස්ටැබ්ලිෂ් කරන්න එහෙම නැත්නම් ප්‍රොසිකියුට් කරන්න. Over time, this idea got broader. Even using someone's property without permission could be the theft. මම ඒක කිව්වේ. ඒ කියන්නේ තවත් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකක් හොරකම් කරලා අරන් යන එක විතරක්ම නෙමෙයි. ඒ පුද්ගලයාගේ ප්‍රොපර්ටි එක ටච් කරත් ඇති හොරකම යටතේ ඔයාලට නඩුවක් දාන්න මේ ෆර්ටුම් එක හරහා. ඒ වගේම පස්සේ කාලෙකදී මේක තවදුරටත් බ්‍රෝඩ් වෙලා තියෙනවා. ඒ අදාළ පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව අවසරේ පර්මිෂන් එකකින් තොරව ඔයා ඒ පුද්ගලයාට අයිති කිසියම් ප්‍රොපර්ටි යූස් කරත් ඒකෙන් බෙනිෆිට් එකක් ලබා ගත්තත් ඒ හැම එකම මේ ෆර්ටුම් යටතේ ඔයාගේ ක්‍රිමිනල් ලයබිලිටි එක එස්ටැබ්ලිෂ් කරනවා. ඔයාගේ රෝන් ඔයා රෝන් ඩුවර් කෙනෙක් විදිහට ඔයාගේ ලයබිලිටි එක එස්ටැබ්ලිෂ් වෙනවා. හරි. දෙවෙනි එක තමයි fraudulent intent. The person had to act dishonestly. They knew it wasn't theirs and took or used it anyway. If the owner agreed it wasn't theft. හරි. ඒ කියන්නේ fraudulent එහෙම fraudulent intention එකෙන් අපි හිතමු ඔයා කිසියම් පුද්ගලයෙක්ගේ දෙයක් භාවිතා කරනවා කියලා. ඒ කියන්නේ dishonestly. එතන කියන්නේ වංක සිතුවිල්ලෙන් අපි කියන්නේ. එතන අන්න ඒ වගේ fraudulent intention එකකින් යම් ඔයා තමන්ට අයිති නොවන කිසියම් පුද්ගලයෙක්ගේ දෙයක් භාවිතා කරත්, කියන්නේ තවත් පුද්ගලයෙක්ගේ permission එකකින් තොරව යම් පුද්ගලයෙක්ගේ දෙයක් භාවිතා කරොත් ඒකත් මේ ෆර්ටුම් හරහා ඔයාගේ liability එක establish වෙන්න බලපානවා. හැබැයි ඔයා ඒ පුද්ගලයාගේ ඒ අයිතිකාරයාගේ පර්මිෂන් එක හරහා ඒක යූස් කරොත් කිසිම අවස්ථාවක ඔයාට විරුද්ධව liability එක establish වෙන්නේ ඔයා සොරකමක් කරා කියලා කවුන්ට් වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි the item had to be ownable. අනිත් එක තමයි දැන් මේ ෆර්ටුම් එකක් අපි කතා කරද්දී ඔයාගේ liability එක ඔයාගේ ක්‍රිමිනල් ලයබිලිටි එක එස්ටැබ්ලිෂ් වෙන්නේ සරලවම ඒ ප්‍රොපර්ටි එක තවත් පුද්ගලයෙක්ට අයිති කරගෙන තියාගන්න පුළුවන්. ප්‍රයිවට්ලි ඕන් කරන්න පුළුවන් ප්‍රොපර්ටි ගන්න විතරයි. මොකද පොදු භාණ්ඩයක් ඔයාට හැකියාවක් නැහැනේ සොරකම් කරන්න. ඒක සරලවම තවත් පුද්ගලයෙක්ට ප්‍රයිවට්ලි ඕන් වෙන ප්‍රොපර්ටි එකක් වෙන්නත් ඕනේ. එකක් තමයි මොකද? ඔයා වෙනත් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකට ඉන්ටර්ෆියර් වෙන්න ඕනේ. බලපෑම් කරලා ඒක භාවිතා කරන්න try කරා වෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයාට fraudulent intention එකක් තිබිලා කරන, يعني dishonesty එකකින් සිදු කරන ක්‍රියාවක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සරලවම එයා තවත් පුද්ගලයෙක්ට privately own කරන්න පුළුවන් property එකක්
යූස් කරා වෙන්නත් ඕනේ. ඒ කියන්නේ සරලව කතා කරනවා මෙතනදී නිකන් අපි කතා කරන්නේ අර සොරකමක් විදිහට මේකට ගන්න පුළුවන් දේවල් මොනවද කියන එක අයිඩියා එකක් තමයි මෙතන මේ ගන්නෙ. එතකොට ඔයා තවත් පුද්ගලයෙක්ගේ දේපලකට හානියක් කරොත් ඒකත් සොරකමකට යටත් වෙනවා. ඊට පස්සේ ආ dishonest එහෙම නැත්නම් fraudulent intention එකෙන් කිසියම් පුද්ගලයෙක්ගේ දෙයක් ඒ පුද්ගලයාගේ permission එකෙන් තොරව use කරොත් ඒකත් අයිති වෙනවා. ඒ වගේමයි මෙන්න මේ විදිහට සොරකම් කරා කියලා liability එක establish වෙන්න නම් ඔයා ඒ සොරකම් කිරීමට use කරන ඒ property එක එනත ඒ සොරකම් හරහා ඒ සොරකම් කිරීමට ලක්වන property එක අනිවාර්යෙන්ම තවත් පුද්ගලයෙක්ට ownership එකක් තියෙන දෙයක් වෙන්න ඕනේ. එහෙම නැතුව හිතන්නකෝ ඒ යම් පුද්ගලයෙක් විසින් තමන්ගේ ඕනර්ෂිප් එක තමන් අත්හරිනවා කියලා abandon කරලා අත්හැර දාලා කියන ප්‍රොපර්ටිස් තියෙන්නේ. ඒතකොට අත්හැර දාලා ගිය ප්‍රොපර්ටි එක නැත්නම් abandon කරපු ප්‍රොපර්ටි එක ලීගල් ඕනර්ෂිප් එකක් නැහැ නේ. ඒතකොට ඒ වගේ abandon කරපු ප්‍රොපර්ටි එකක් ඔයා සොරකම් කරා කියලා නැත්නම් ඔයා අවසරයකින් තොරව ගත්තා කියලා ඒක ෆර්ටුම් යටතේ නඩු දාන්න බෑ. මොකද ඒ පුද්ගලයා ලීගල් රයිට් එකක් නැහැ නේ. ඒ වගේමයි හිතන්නකෝ පබ්ලික් ප්‍රොපර්ටි එකක් කියලා. ඒතර පබ්ලික් ප්‍රොපර්ටි එකක් ඔයා යූස් කරා කියලා ඔයා භාවිතයට ගත්ත කියලා ඔයාට නඩු දාන්න බෑ. හැබැයි ඔයා පබ්ලික් ප්‍රොපර්ටි එකක් හොරගම් කරොත් එහෙම ක්‍රිමිනල් ලෝ එකකට ඔයාට නඩු දායි. ඒක එච්චර ඒ දුරට හිතන්න ඕනේ කොහොමද පබ්ලික් ප්‍රොපර්ටි එකක් යූස් කරා කියලා කාගෙන්වත් අවසරයක් ඕනේ නැහැ පබ්ලික් ප්‍රොපර්ටි එකක් යූස් කරන්න. ඊට පස්සේ කොමන් ප්‍රොපර්ටි එකක්. ඒ කියන්නේ වාතය, මුහුදු වෙරළ, ජලය වගේ දේවල්. ඒ වගේ කොමන් ප්‍රොපර්ටි එකක් පොදු දේපලක් එහෙම යූස් කරා කියලා කාටවත් හැකියාවක් නැහැ ඔයාට විරුද්ධව ෆර්ටුම් හරහා නඩු දාන්න. අනිත් එක තමයි intent to gain personally. ඒ ඔයාට ඇනිමුස් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ඒ ප්‍රොපර්ටි එක යූස් කරලා යම් ආකාරයක බෙනිෆිට් එකක් ලබා ගන්නවා. කියන්නේ ආතලයකට හොරකම් කරනා නෙමෙයිනේ. එහෙම වුණොත් ආතලයකට හොරකම් කරනවා ඔයාට ඉන්සෙන්ටිව් එකක් තියෙනවා කියලා ඒක වෙනම පාර්ට් එකකින් නඩු දාන්න පුළුවන්. දැන් මෙතනදී අපි කතා කරන්නේ ඔයා හොඳ සිහියෙන් යම් පුද්ගලයෙක්ගේ දේපලක් ගන්නවානේ. ඒතර කිසියම් රීසනබල් පර්සන් කෙනෙක් ප්‍රොපර්ටි එකක් හොරගම් කරන්න තමන්ට වාසියක් ලබා ගන්නනේ. ඒතර අන්න ඒ වගේ එතන ඒ පර්සනල් බෙනිෆිෂල් ඉන්ටෙන්ෂන් එක තියෙන්නත් ඕනේ. ඒ ඇනිමුස් එක තියෙන්නත් ඕනේ. ඔයා ඒ ප්‍රොපර්ටි ඒ අදා තමන්ට අයිති නොවන වෙන පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකක් යූස් කරලා ඔයාට ලාභයක් හිමි කරගන්න try කරනවා කියන ඒ අයිඩියා එකත් ඔයාට තියෙන්න ඕනේ. ඒතර මෙන්න මේ වගේ මෙන්න මේ ප්‍රධාන requirements ටික තියෙන සිටුේෂන් එකක් අපි සරලව ෆර්ටුම් යටතේ හඳුනා ගන්නවා. ඔයාට ඒ අදාළ පුද්ගලයාට විරුද්ධව නඩු දාන්න පුළුවන් අවස්ථා නැත්තම් ක්‍රිමිනල් ලයබිලිටි එක එස්ටැබ්ලිෂ් කරන්න පුළුවන් අවස්ථා කියලා. හරිද? එතකොට එකක් තමයි කිසියම් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකට ඔයා සොරකම් කරන පුද්ගලයා නම් ඔයා එන්ටර් වෙන්න ඕනේ. නැත්නම් ඉන්ටර්ෆිරන්ස් නැත්නම් බාධා කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා වංචනික විදිහට ඒක කිසිම අවසරයකින් තොරව යූස් කරන්න ඕනේ. ඊට පස්සේ තුන්වෙනි එක තමයි ඒ දීපල තවත් පුද්ගලයෙක්ට ප්‍රයිවට්ලි ඕන් වෙලා තියෙන දෙයක් වෙන්න ඕනේ. සහ හතරවෙනි එක තමයි ඔයාට ඉන්ටෙන්ෂන් එකක් තියෙනවනේ පර්සනල් බෙනිෆිට්ස් ලබා ගන්න ඒ ප්‍රොපර්ටි එක හොරකම් කරලා. ඒ ප්‍රොපර්ටි එක යූස් කරලා. හරිද? හොරකම් කරන්නේ යූස් කරන්නේ කොහොමද? හරි. Remedies for the theft in the Roman law. ඒතකොට remedies විදිහට ප්‍රධාන වශයෙන්ම කතා කරනවා. එකක් තමයි ඔයාට හැකියාව තියෙනවා ඒ සූ කරලා සූ කිරීම හරහා කියන්නේ නඩු දැමීම හරහා ඒ සොරකමට විරුද්ධ නඩු දැමීම හරහා get your property back. ඔයාට නැති වෙච්ච property එක ආපහු ලබා ගන්න. හරිද? ඊට අමතරව property එක ආපහු ලබා ගන්නවා විතරක්ම නෙවෙයි make the thief pay extra money as a penalty. ඔයාට ආපහු property එක ලබා ගන්නවා විතරක්ම නෙමෙයි ඒ සොරකම් කරපු පුද්ගලයාගෙන් compensation එකක් විදිහට ඔයාට ආපහු කිසියම් මුදල් ප්‍රමාණයක් ආස් කරන්න පුළුවන්. ඒක නීතිය හරහා ලබා දෙනවා. හේතුව තමයි අපි ඉස්සෙල්ලත් කතා කරන්නේ. මෙතනදී ඩීලික් රෝමන් ඩීලික් ලෝ එකේ තිබෙ විශේෂම පාර්ට් එක තමයි මේකට පනිටිව් පාර්ට් එකක් යඩනවා කියලා. එතකොට දැන් මේ සිවිල් නීතිය හරහා ඔයාලට වෙච්ච ලොස් එක විදිහට ආපස්සට ඔයාගේ ප්‍රොපර්ටි එක හම්බුණාට දැන් අර පනිටිව් පාර්ට් එක උතනදී ලැබෙන්නේ නැහනේ. අන්න ඒ පනිටිව් පාර්ට් එක විදිහට එක්ස්ට්‍රා මනි එකක් ගෙවන්න සිද්ධ වෙනවා සොරකම් කරපු පුද්ගලයාට ඒ වික්ටිම්ට. අන්න ඒතකොට ඒක තමයි පනිටිව් පාර්ට් එක විදිහට අපිට අදහස් කරන්න හඳුනා ගන්න තියෙන්නේ. This meant that if the thief was found guilty, they had to return the item and pay damages, not just one or the other. ඒක කියන්නේ අර නැති වෙච්ච අයිටම් එක නැත්තම් හොරකම් කරපු ස්ටෝලන් අයිටම් එක ආපහු ලබා දෙනවා විතරක්ම නෙමෙයි. තව කිසියම් මුදල් ප්‍රමාණයක් ඩැමේජ් එකක් විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. අන්න ඒකයි මේකේ විශේෂත්වය. හරිද? How could get your property back? ඔයාගේ ප්‍රොපර්ටි එක ආපස්සට ලබා ගන්නේ කොහොමද?
ඔයාලට ප්‍රොපර්ටි එක ආපස්සට ලබා ගන්න පුළුවන් එක ක්‍රමයක් තමයි වින්ඩිකාටිය එක හරහා. ඔයාගේ ප්‍රොපර්ටි එක නැති වුණොත්, ලොස් වුණොත්, එහෙම නැත්නම් යම් පුද්ගලයෙක් විසින් ඒක ලබා ගත්තොත්, ඒකට අයිතිවාසිකම් කියන්න පටන් ගත්තොත් සොරකම් කිරීම හරහා, එතකොට එකක් වින්ඩිකාටිය එක හරහා ඔයාගේ ප්‍රොපර්ටි එක ආපහු ලබා ගන්න පුළුවන්. එතනදී ඔයාට ඔයාගේ ඕනර්ෂිප් එක, ඔයාගේ ට්‍රූ ඕනර්ෂිප් එක පෙන්වනවා. මට මතකයි මේ වින්ඩිකාටිය එක අපි කතා කරා. මේ ප්‍රොපර්ටි ලෝ එකේදී, රෝමන් ප්‍රොපර්ටි ලෝ එකේදී. එතකොට ඔයාට කරන්න තියෙන වින්ඩිකාට් එක හරහා සූ කරද්දී නැත්නම් නඩු පවරද්දී ඔයාට උසාවි ඉදිරියට ගිහිල්ලා ඔයාගේ true legal ownership එක පෙන්වන්න ඕනේ. එහෙම true legal ownership එක පෙන්වලා ඔයා ආපස්සට ඒ නැති වෙච්ච ඒ ප්‍රොපර්ටි එක ආපහු ඩිමාන්ඩ් කරන්න ඕනේ, ඉල්ලා සිටින්න ඕනේ. එහෙම වුණාම අධිකරණ විසින් කඩු සලකා බලලා ඒ ප්‍රොපර්ටි එක ලබා දීම කරනවා. ආපස්සට ලබා දීම කරනවා. එතකොට හිතන්නකෝ ඒ ප්‍රොපර්ටි එක සොරකම් කර පුද්ගලයා ළඟ නෙවෙයි දැන් තියෙන්නේ. සොරකම් කර පුද්ගලයා විසිනුත් ඒක වෙනත් පුද්ගලයෙක්ට විකුණලා කියලා. ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. වින්ඩිකාට් එක හරහා ඔයා නඩු දැමීම හරහා සහ ඔයාගේ ලීගල් ඕනර්ෂිප් එක පෙන්වුවොත් උසාවිය විසින් ඒ ප්‍රොපර්ටි එක නැති වුණේ කොහොමද? ඒ නැති වුණු ප්‍රොපර්ටි එක ඔයාට ආපහු ගෙනත් දෙනවා. එතකොට ප්‍රොපර්ටි එක ආපහු ගෙනත් දෙන්න බැන්නොත් ඒකට දාලා මොනිටරි වැලියු එක හරි කම්පෙන්සේෂන් එකක් විදිහට ඔයාලට ලබා දෙනවා වින්ඩිකාට් එක හරහා. අනිත් ක්‍රමය තමයි පොසෙසරි ඉන්ටර්ඩික්ට්. පොසෙසරි ඉන්ටර්ඩික්ට් යටතේ සරලව කතා කරන ඔයාගේ පොසෙෂන් එකට අදාළ දෙයක්. කියන්නේ these were the facts courts orders fast courts orders to help you quickly regain the possession if you recently lost the item. හිතන්නකෝ ඔයාගේ ප්‍රොපර්ටි එකට අදාළ වගේ පොසෙෂන් එක නැති වුණා කියලා ඔයාගේ හිමිකාරීත්වය. අපි ඉන්ටර්ඩික්ස් කතා කරා මතකද මේ රෝමන් ප්‍රොපර්ටි ලෝ එක යටතේ. අපි එතනදී කතා කරා ඉන්ටර්ඩික්ස් ආස් කරන් තියෙන්නේ ආස් කරන්න හැකියාව තියෙන පොසෙසර්ස්ලාට කියලා. අන්න ඒ වගේ. ඔයාට කිසියම් ප්‍රොපර්ටි එකට තියෙන අයිතිය නැති වුණොත් ඒක ඔයාට පොසෙසරි ඉන්ටර්ඩික්ස් හරහා ඔයාගේ පොසෙෂන් එක ආපහු ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රොපර්ටි එකට අදාළ. අනිත් එක තමයි ඇක්සියෝ ඇඩ් එක්සිබෙන්ඩම්. ඒ කියන්නේ you could force the thief to bring it to court so you could identify and reclaim it. ඔයාට හැකියාව තියෙනවා නීති ඉදිරියට ගිහිල්ලා නීතිය හරහා මේ ප්‍රොපර්ටි එක සොරකම් කරන්න ගියපු පුද්ගලයාට හෝ මේ ප්‍රොපර්ටි එක ඔයාගේ ප්‍රොපර්ටි එක දැන් අයිතිව තිබෙන ඒ පුද්ගලයාට නීතිය හරහා බලපෑම් කරලා ඒ ප්‍රොපර්ටි එක උසාවි ඉදිරියට ගෙනල්ලා ඒ ප්‍රොපර්ටි එක ඔයා විසින් හඳුනාගෙන ඒක මගේ ප්‍රොපර්ටි එක කියලා හඳුනාගෙන ඔයාගේ ඕනර්ෂිප් එක රීක්ලේම් කරන්න. ඔන්න ඔය ආකාර තුන යටතේම වින්ඩිකාටියෝ, පොසෙසරි ඉන්ටර්ඩික්ස්, එහෙම නැත්නම් ඇක්සියෝ ඇඩ් එක්සිබෙන්ඩම්. ඔය කියන ආකාර තුන යටතේම ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ නැති වෙච්ච ප්‍රොපර්ටි එක හෝ ඒ ප්‍රොපර්ටි එක ආපස්සට ලබා ගන්න හැකියාවක් නැත්නම් ඒ වෙනුවෙන් කම්පෙන්සේෂන් එකක් හරි ආපස්සට ලබා ගන්න. හිතන්නකො බැරි වෙලාවකවත් මේ විදිහට සොරකම් කරලා තියෙන ප්‍රොපර්ටි එක මේ වෙද්දි නැහැ කියලා. ඒ කියන්නේ ඒ මේ වෙනකොට ඒ අදාළ පුද්ගලයා විසින් හොරකම් කරපු ප්‍රොපර්ටි එක මේ වෙද්දි ඔයාට ආපස්සට ලබා ගන්න හැකියාවක් නැත්නම් එක්ක ඒ ප්‍රොපර්ටි එක මේ වෙද්දිත් විනාශ වෙලා නම් එහෙම නැත්නම් වෙනත් පුද්ගලයෙක්ට ඒක ආයෙ අලෙවි කළා නම් you couldn't get it back but you could still sue the thief for its monetary value using a special claim called condictio furtiva. This let you demand the value of the stolen item directly from the thief, even if the item no longer existed. එතකොට මේ වගේ සිටුේෂන් එකකදී ඔයාට ආපස්සට ප්‍රොපර්ටි එක ඔයාගේ ප්‍රොපර්ටි එක නැති වෙච්ච ප්‍රොපර්ටි එක ආපහු ලබා ගන්න හැකියාව නොලැබුණත් ඔයාට හැකියාව තියෙනවා කොන්ඩික්ටියෝ ෆර්ටිවා හරහා ඒ සොරකම් කරපු පුද්ගලයාට විරුද්ධව නඩු දාලා ඒ සොරකම් කරපු පුද්ගලයා ලවා ඔයාගේ නැති වෙච්ච ප්‍රොපර්ටි එකේ මොනිටරි වැලියු එක ආපස්සට ඩැමේජ් එකක් විදිහට ලබා ගන්න. හරි. ඒ ටික තමයි නීතිමය ක්‍රියාමාර්ග විදිහට ගන්න තියෙන්නේ. එතකොට ප්‍රොපර්ටි එක තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ වින්ඩිකාට් එක හරහා පොසෙසර් ඉන්ටර්ඩික්ස් හරහා ඇක්සියෝ ඇඩ් එක්සිබෙන්ඩුම් හරහා ඔයාලට ඒ ප්‍රොපර්ටි එක ආපස්සට ලබා ගන්න පුළුවන්. ප්‍රොපර්ටි එක විනාශ වෙලා නම් ඔයාලට කොන්ඩික්ටියෝ ෆර්ටිවා යටතේ ආපස්සට ප්‍රොපර්ටි එක ලබා ගන්න පුළුවන්. ලොකුම ගැටලුව තියෙන්නේ මෙන්න මේ වචන ටික පාඩම් කරන එක. ඉතින් පුළුවන් තරමක් හරි මතක තියාගන්න අඩුම වචනේ මතක නැතුණත් මේන් අයිඩියා එක හරි මතක තියාගන්න කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. මේක කවදාවත් අහපු නැති වචන මේ තියෙන්නේ. හරි. Damages for the theft in the Roman law. එතකොට සොරකම් කිරීම යටතේ ගන්න පුළුවන් අපිට legal damages මොනවද? නැත්නම් remedies විදිහට අපිට ask කරන්න පුළුවන් damages මොනවද? පළවෙනි එක Actio Furti. එතකොට in Roman law Actio Furti was a special court action used when someone committed theft. It was a penalty action
which means the thief had to pay a punishment amount, not just return the item. There were two types of theft. දැන් එතකොට අපි කිව්වනේ දැන් මේ රෝමන් ඩීලික් ලෝ එකත් අපි කතා කරද්දී අපි හැම වෙලේම කතා කරන්නේ මේ පනිටිව් එලිමන්ට් එකක් නැත්නම් පනිටිව් ඇක්ෂන් එකක් තියෙනවා කියලා. ඒතර අන්නේ පනිටිව් ඇක්ෂන් එක. එහෙම නැත්නම් පෙනල්ටි ඇක්ෂන් එක විදිහට මෙන්න මේ ඇක්සියෝ D30 එක යටතේ ඔයාට ඔයාගේ නැති වෙච්ච ප්‍රොපර්ටි එක ආපස්සට ලැබෙනවා විතරක්ම නෙවෙයි. ඒ වෙනුවෙන් කිසියම් ආකාරයක ඩැමේජ් එකකුත් ගන්නවට හැකියාව තියෙනවා. හරි. එතකොට අර නැති වෙච්ච ප්‍රොපර්ටි ගාට ආපහු ලැබෙනවා කියන්නේ ඔයාලට වෙච්ච ලොස් එක මේ සම්පූර්ණයෙන් ෆුල්ෆිල් වෙනවානේ. ඒතකොට ලොස් එක ෆුල්ෆිල් වුණා විතරක් මදිනේ. අපි කිව්වා රෝමන් ඩීලික් ලෝ එකේ යටතේ විශේෂත්වයක් තියෙනවා. මේකේ පනිටිව් එලිමන්ට් එකක් නැත්නම් පෙනල්ටි එලිමන්ට් එකකුත් පෙනල්ටි ඇක්ෂන් එකකුත් තියෙනවා. අන්නේ පෙනල්ටි ඇක්ෂන් එක විදිහට ඔයාලට හැකියාව තියෙන ඒ සොරකම් කරපු පුද්ගලයාගෙන් කිසියම් ආකාරයක මොනිටරි වැලියු එකක් ඔයාගේ නැති වෙච්ච ප්‍රොපර්ටි එකට අමතරව ආපස්සට ලබා ගන්න. ඒක ලබා ගන්න ආකාර දෙකක් තියෙනවා. හිතන්නකෝ ඒ අදාළ සොරකම් කරන පුද්ගලයා විසින් සොරකම කරලා, ඒ කියන්නේ කරලා ඉවර වුණ අවස්ථාවක ඔයාට අහු වුණා කියලා ඒ පුද්ගලයාව. හරිද? අන්න ඒ අවස්ථාවේදී කියන්නේ සොරකම් කරන අවස්ථාවේ නෙවෙයි. සොරකම් කරලා පස්සේ, කියන්නේ සොරකම් කරලා ඉවර වෙලා ඔයාට ඒ පුද්ගලයාව අහු වුණොත්. ඒ කියන්නේ සොරකම කරන අවස්ථාවේ ඔයාට ඒ පුද්ගලයාව අහු වෙන්නේ නැතුව සොරකම් කරලා ඉවර වෙච්ච අවස්ථාවක ඔයාට ඒ පුද්ගලයාව අහු වුණා කියමුකෝ සොරකම් කරපු භාණ්ඩෙත් එක්ක. එහෙම වුණාම ඔයාට හැකියාව තියෙන ඒ පුද්ගලයාගෙන් ඒ සොරකම් කරපු භාණ්ඩේ වගේ ඩබල් වැලියු එකක් දෙගුණයක මුදල් වටිනාකමක් ආපස්සට ඩැමේජ් එකක් විදිහට ලබා ගන්න. ඕකෙම අනිත් පැත්ත තමයි හිතන්නකෝ ඔයාට හැකියාව ලැබෙනවා ඒ පුද්ගලයා සොරකම් කරන අවස්ථාවෙම අල්ලගන්න. ඒ වගේ සිටුේෂන් කෝට් ඉන් ඇක්ෂන් කියනවා. يعني ඒ වගේ සිටුේෂන් එකකදී ඒ කියන්නේ ඒ පුද්ගලයා විසින් සොරකම් කරන අවස්ථාවෙම ඔයා ඒ පුද්ගලයා වල්ලගත්තොත් ඔයාට හැකියාව තියෙනවා ඒ සොරකම් කරන්න ගියපු ප්‍රොපර්ටි එක වගේ 4 ගුණයක ඩැමේජ් එකක් ඒ සොරකම් කරපු පුද්ගලයාගෙන් ලබා ගන්න. හරිද? එතකොට measures of the damages මේකේ ඩැමේජ් එක කොච්චරද කියලා මෙෂර් කරන්න ප්‍රධාන වශයෙන්ම plaintiff interest එක. Not just the value of the object. ඔබ්ජෙක්ට් එකේ වැලියු එක විතරක්ම නෙමෙයි ඒ ඔබ්ජෙක්ට් එක හරහා ප්ලේන්ටිෆ්ට ලැබුණු සහ ලැබෙන්න ගියපු අනිකුත් ලාභයන්ගේ වටිනාකමත් මේ damages යටතේ measurements වලට එකතු වෙනවා. This means if the theft caused extra losses or problems, those losses also be added. ඒ කියන්නේ මම එක කිව්වේ දැන් හිතන්නකෝ සොරකම් කිරීම හරහා ඒ පුද්ගලයාට ඒ සොරකම් කරපු භාණ්ඩෙත් නැති වෙනවා සහ ඒ භාණ්ඩේ ආය නැවත පියවා ගන්න යද්දි ඒ නැති වෙච්ච දේවල් ආපහු පියවා ගන්න යද්දි සිදුවන අමතර ඩැමේජස් උත් තියෙනවා අමතර වියදමුත් තියෙනවානේ අන්නේ සියලුම වියදම් එකතු කරලා ඒ කියන්නේ ඒ භාණ්ඩේ නැතිවීම හරහා Tamanට ඒ වික්ටිම්ට අහිමි වෙච්ච ලාභයන් සහ එය නැවත රිකවරි කරගැනීමට යාමේදී සිදුවන්නා වූ අනෙකුත් ආකාරයේ සියලුම වියදම්. ඒ කියන්නේ සරලවම ඒ භාණ්ඩේ නැතිවීම හරහා සිදුවන්නා වූ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ඔක්කොම වියදම් වල එකතුව තමයි මේ ඩැමේජස් විදිහට මෙෂර් කරන්නේ සහ ඒ ඩැමේජස් විදිහට අර ඇකියුස්ගෙන් ලබා ගන්න හැකියාව තියෙන්නේ. හරිද? ඊට පස්සේ who could sue කාටද නඩු පවරන්න හැකියාව තියෙන්නේ? Not only the owner could sue, anyone who had a legal interest in the property could bring the action. This includes the owner, a person who was holding the property legally. එතකොට දැන් ප්‍රොපර්ටි එකක් ඒ විදිහට ලොස් වුණා කියලා සොරකම් කරා කියලා ඒකේ ප්‍රොපර්ටි එකේ රියල් ඕනර්ට විතරම නෙමෙයි නඩු දාන්න හැකියාව තියෙන්නේ. ඒ ප්‍රොපර්ටි එක අපි හිතමුකෝ ලීගලි ප්‍රොසෙස් කරන් ඉන්නවා කියලා ඒ වෙනකොට යම් වෙන පුද්ගලෙක් ඒ ලීගලි ප්‍රොසෙස් කරන් ඉන්න පුද්ගලයාට හැකියාව තියෙනවා කියලා නඩු දාන්න. ඒ කියන්නේ අපි හිතමුකෝ ගෙදරක්. හරිද? තමන්ගේ ගෙදර වෙන පුද්ගලෙක් විසින් සොරකම් කරොත් ගෙදර අයිතිකාරයන් ගිහිල්ලා හැකියාව තියෙන නඩු දාන්න. හිතන්නකෝ ඒ ගෙදර වෙන පුද්ගලයෙක්ට රෙන්ට් එකට දීලා කියලා. එහෙම වුණොත් ඒ සොරකම වෙනුවෙන් ඒ රෙන්ට් එකට හිටපු ඒ ටෙනන්ට්ටත් හැකියාව තියෙන ඒ රෙන්ට් එකට හිටපු පුද්ගලයාටත් හැකියාව තියෙනවා. තමන් රෙන්ට් එකට හිටපු ගෙදර සොරකම් කරා කියලා සොරාට විරුද්ධව නඩු දාන්න. එතකොට ඕනට හෝ ඒ ප්‍රොපර්ටි එකත් එක්ක ලීගල් ඉන්ට්‍රස්ට් එකක් තියෙන ඕනම පුද්ගලයෙක්ට හැකියාව තියෙනවා උසාවි ඉදිරියට ගිහලා නඩු දමන්න. හරි. හැබැයි පොඩි එක්සෙප්ෂන් එකක් තියෙනවා. හිතන්නකෝ ඒ ප්‍රොපර්ටි එක නිසා يعني if the person holding the property had no money and the item was stolen from them, the right to sue went back to the real owner instead. හිතන්නකෝ ඒ ප්‍රොපර්ටි එක තියන් ඉන්න පුද්ගලයා ප්‍රොසෙස් කරන් ඉන්න පුද්ගලයාට
ඒ ප්‍රොපර්ටි එක හරහා යම් ආකාරයක ලාභයක් ලැබෙන දෙයක් නෙවෙයි කියලා. ඒක නිකන් ඒ පුද්ගලයා විසින් just keeping කරනවා විතරයි. පවත්වාගෙන යනවා විතරයි. එතකොට ඒ පවත්වාගෙන ගියා කියලා ඒ පුද්ගලයා අපි කතා කරන්නේ ඕන ගැන නෙමෙයි. රියල් ඕන ගැන නෙමෙයි. හෝල්ඩර්ස්ලා ගැන. ඒ කියන්නේ ප්‍රොපර්ටි එක පවත්වාගෙන රියල් ඕන වෙනුවෙන් පවත්වාගෙන යන පුද්ගලයන් ගැන අපි මේ කතා කරන්නේ. එතකොට රියල් ඕන වෙනුවෙන් ඒ ප්‍රොපර්ටි එක පවත්වාගෙන යන පුද්ගලයාට ඒ ප්‍රොපර්ටි එක පවත්වාගෙන යාම වෙනුවෙන් කිසිම බෙනිෆිට් එකක් නැත්නම් කිසිම ලාභයක් මොනිටරි ලාභයක් ලැබුණේ නැත්නම් මොනිටරි බෙනිෆිට් එකක් ලැබුණ නැත්නම් එවැනි සිටුේෂන් එකදී ඒ වගේ ප්‍රොපර්ටි එකක් සොරකම් කරා කියලා ඒ පොසෙස් කියන හෝල්ඩර්ට හැකියාව නැහැ ගිහිල්ලා නඩු දාන්න. එතනදී නඩු දාන්න ලීගල් රයිට් එක තියෙන්නේ ඒ ප්‍රොපර්ටි එකේ සැබෑ අයිතිකරුට නැත්නම් රියල් ලීගල් ඕනට විතරයි. අන්න ඒක තමයි ප්‍රධාන එක්සෙප්ෂන් එකක් විදිහට තියෙන්නේ. ඒක පොඩ්ඩක් බලා ගන්න. හරි. එතකොට අපි මෙන්න මේක තමයි එක්සෙප්ෂන් එක. ඒක පොඩ්ඩක් බලා ගන්න පැහැදිලිව වෙන් කරලා. يعني අරට කියලා අපි කතා කරේ ලීගල් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඕන නොවුනත් හැකියාව තියෙනවා කියලානේ නඩු දාන්න. දැන් එතකොට නිකන් හෝල්ඩර් කෙනෙක්ට ප්‍රොපර්ටි එකක් හෝල්ඩ් කරා යන කෙනෙක්ට ලීගල් ප්‍රොපර්ටි එකක් හෝල්ඩ් කරා යන කෙනෙක්ට අර වගේ මොනිටරි බෙනිෆිට් එකක් නැත්තම් එවැනි සිටුේෂන් එකකදී මම හිතන්නේ ඒ තමයි ඩිටෙන්ටර්ස්ලා කියලා අපි ප්‍රොපර්ටි ලෝ එකේදී කතා කරේ. අන්න ඒ වගේ පුද්ගලයන්ට හැකියාව නැහැ ඒ නැති වෙච්ච ප්‍රොපර්ටි එක සම්බන්ධයෙන් ගිහින් නඩු දාන්න. එතනදී නඩු දාන්න ඕනේ රියල් ඕන විතරයි. හරි. ඊළඟට අපි කතා කරන්න තියෙන්නේ රොබරි. එහෙම නැත්නම් රැපීනා ගැන. මම හිතනවා මේ වෙනකන් අපි කතා කරන් ආපු ටික තේරෙන්න ඇති කියලා. කොතනක හරි නොතේරෙන තැනක් අපැහැදිලි තැනක් තිබ්බොත් මම හිතනවා කොහොමද අපැහැදිලි තැනක් තියේවි. එහෙම තැනක් තිබුණොත් අනිවාර්යෙන් මෙසේජ් එකක් දාන්න. හරි. එහෙනම් රොබරි. එහෙම නැත්නම් රැපීනා යටතේ අපිට කතා කරන්න තියෙන්නේ මොනවද? robbery in Roman law was a violent kind of theft. දැන් අපි ෆර්ටුම් යටතේ කතා කරේ සොරකම් කරේම. නිකන් just stealing something from others කියන එක. සරලවම යම් පුද්ගලයෙක්ට අයිති වෙච්ච දෙයක් සොරකම් කිරීම විතරයි අපි දැන් කතා කරේ. හැබැයි රොබරි එහෙම නැත්නම් රැපීනා යටතේ මෙන්න මේ සොරකම් කිරීමට අමතරව එතෙන්ට වයලන්ස් කියන පාර්ට් එකත් ඇඩ් වෙලා තියෙනවා. හිතන්නකෝ ඔයා විසින් යම් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකක් සොරකම් කරන්නේ වයලන්ස් එකක් යූස් කරලා නම්. එහෙම නැත්නම් අපි කියන්නේ සාහසිකත්වයක් යූස් කරලා නම් යම් පුද්ගලයෙක්ට ශාරීරික හෝ මානසික හානියකුත් සිදු කරන ගමන් ප්‍රොපර්ටි එක මේ සොරකම් කරනවා. අන්න ඒක තමයි අපි රැපීනා යටතේ කතා කරන්නේ. හරි. legal remedy ඇක්ෂියෝ වී බොනෝරුම් රැප්ටෝරුම් කියලා කියනවා. අපිට මෙතනදී ගන්න තියෙන legal remedy විදිහට මේකට ගන්න පුළුවන් legal action එක. special legal action called as axio v bonorum raptorum. This allowed them to claim 4 times the value of the stolen property if they brought the case within 1 year. Claim the simple value of if they brought the case after 1 year. හිතන මේ ආකාරයට යම් පුද්ගලයෙක් ඔයාගේ කිසියම් ආකාරයක ප්‍රොපර්ටි එකක් ඔයාට වයලන්ස් එකක් ඔයාට වයලන්ස් එකක් ඇති කරලා සාහසිකත්වයක් ඇති කරලා සාහසික ආකාරයෙන් ඔයාගෙන් කිසියම් ප්‍රොපර්ටි එකක් සොරකම් කරා කියලා. එහෙම ප්‍රොපර්ටි එකක් සොරකම් කරපු සිටුේෂන් එකකදී ඒ ප්‍රොපර්ටි එක සොරකම් කරලා අවුරුද්දක් ඇතුළත ඔයා ඒ වෙනුවෙන් කිසියම් ආකාරයක නඩු පැවරීමක් සිදු කළ නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඔයාට හැකියාව තියෙනවා මේ නැති වෙච්ච ප්‍රොපර්ටි එක වගේ 4 ගුණයක වටිනාකමකින් ඩැමේජ් එක ආස් කරන්න. හැබැයි හිතන්නකෝ ඔයා මොකක් හරි හේතුවක් මත يعني රීසනබල් මේ ඉන්සිඩන්ට් එකක් නෙමෙයි. يعني සාධාරණ හේතුවක් නෙමෙයි. කිසියම් වෙන හේතුවක් මත ඔයාට අවුරුද්ද ඇතුළත يعني ඒ සොරකම සිදු වෙලා අවුරුද්දක් ඇතුළත ඒ වෙනුවෙන් නඩු පවරන්න බැරි වුණා කියලා. අන්න ඒ වගේ අවුරුද්දක් ඇතුළත නඩු පවරන්න බැරි වුණොත් ඔයාට එතනින් පස්සේ කොච්චර කාල ගිහිල්ලා ඔයා නඩු පැවරුවත් ඔයාට අර නැති වෙච්ච ප්‍රොපර්ටි එකේ වැලියු එක විතරයි ලැබෙන්නේ. يعني ඒක තව දෙගුණයක්ද තුන් ගුණයක්ද හතර ගුණයක්ද එහෙම වැඩි වෙලා ලැබෙන්නේ නැහැ. අර නැති වෙච්ච ප්‍රොපර්ටි එකේ වැලියු එක විතරයි ලැබෙන්නේ. හරිද? එතකොට penalties for robbery මෙන්න මේ penalties for robbery කියන්නේ robbery එක වෙනුවෙන් ලැබෙන අනිත් දඬුවම තමයි සරලම infamia කියන්නේ. දැන් damages ගෙවන්න සිද්ධ වෙනවා. ඊට අමතරව infamia වගේ punishment උත් ලැබෙනවා. infamia කියන කතා කරන්නේ loss of reputation. ඒ කියන්නේ අපි දන්න රෝමන් සමාජය තුළ reputation එක කියන්නේ නැත්නම් social dignity එක නැත්නම් මානව ගරුත්වය අපි කියනවා වගේ. අන්නේ reputation එක කියන එක ලොකුවටම අගය කරපු තැනක්. රෝමන් සමාජය තුළ. ඒතර යම් පුද්ගලෙක්
ඇලීජ් වෙනවා නම් කිසියම් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකක් සාහසිකත්වයෙන් යුක්තව සොරකම් කරා කියලා ඒ පුද්ගලයාට මෙන්න මේ ඉන්ෆැමියා කියන පනිෂ්මන්ට් එකට. එහෙම නැත්නම් Tamanගේ ස්වකීය ගරුත්වය මානව ගරුත්වය රෙපියුටේෂන් එක ලොස් වෙන තත්ත්වයක් පත් වෙනවා. එතකොට තවත් පනිෂ්මන්ට් එකකට ෆේස් කරන්න සිද්ධ වෙනවා ඒ වගේ රොබරියක් කරොත්. හරි. ඉන්සල්ටින් බිහේවියර් එහෙම නැත්නම් අපි කතා කරන හතරවෙනි පාර්ට් එක මේක තමයි අපි ඉන්ජූරියා නැත්නම් ඉනූරියා කියලා කතා කරන්නේ. In Roman law, inuria එහෙම නැත්නම් injuria meant any behavior that hurt a person's dignity. තවත් පුද්ගලයෙක්ගේ self dignity එකට හානි කරන ආකාරයට වාචික වශයෙන් හෝ අ, ශාරීරික වශයෙන් යම් පුද්ගලයෙක් විසින් හානියක් කරනවා නම් අන්නේ ඕනම හානියක් මෙන්න මේ ඉන්සල්ටින් බිහේවියර් නැත්නම් ඉනූරියා එහෙම නැත්නම් අපි කියනවා ඉන්ජූරියා යටතට අයත් වෙනවා. The key idea is the defendant must have acted deliberately to insult the person. මේකෙදි වැදගත්ම දේ තමයි වෙන්නේ ඒ අදාළ ඉන්සල්ට් එක සිදු කරන පුද්ගලයා ඒ අදාළ දේ කරන්නේ deliberately වෙන්න ඕනේ intentionally වෙන්න ඕනේ. එහෙම නැතුව හිතන්නකො නිකන් පාරෙන් හම්බෙලා ගිහිල්ලා නිකන් විහිළුවක් කරන් ගියා කියලා එහෙම හැකියාවක් නැහැ. මේ ඉන්ජූරියා එක හරහා නඩු දාන්න. සරලවම ඒ අපහාසය කරන පුද්ගලයා එහෙම නැත්නම් ඒ අ, අපි කියන ඔය ඩිග්නිටි එක නැති වෙන ආකාරයට ක්‍රියා කරන පුද්ගලයා ඒ දේ කරන්න ඕනේ ඉන්ටෙන්ෂනලිමයි. කියන්නේ ඩෙලිබරේට්ලි වෙන්න ඕනේ. ඉන් ඩෙප්ත් කරන්න ඕනේ ඒක. ගැඹුරින් කරන්න ඕනේ. සරලවම. කියන්නේ ඒ පුද්ගලයා ඒක තනිකරම සිතා බලලා ඉන්ටෙන්ෂන් එකකින් යුක්තව සහ ඒ වික්ටිම්ට දැඩි ලෙස හානි වන ආකාරයට ඒ හාම් එක සිවියර් වන ආකාරයට ඩෙලිබරේට්ලි කරන්න ඕනේ ඒ කරන ඉන්සල්ට් එක. එහෙම නැතුව නිකන් මිය ඉන්සල්ට් එකක් නිකන් අපි හිතමු නිකන් සාමාන්‍ය වශයෙන් බැන වැදීමක් නැත්නම් විහිළු තහලුවක් සිදු කිරීමක් ඒ වගේ දෙයක් මේකට අයිති වෙන්නේ නැහැ. ඒ වගේ දෙයකට නඩු පවරන්න බෑ මේක යටතේ. හරි types of injuria මෙන්න මේ injuria එහෙම නැත්නම් inuria වල ප්‍රධාන වශයෙන් types දෙකක් තියෙනවා. එකක් තමයි by action. injuria by action අනිත් එක injuria by words. එතකොට යම් පුද්ගලෙක් විසින් physical behavior එක හරහා තවත් පුද්ගලෙක්ට assault කරනවා නම් එහෙම නැත්නම් එයාගේ personal dignity එක නැති වෙලා යන ආකාරයට කටයුතු කරනවා නම් ඒ වගේ සිටුේෂන් එකක් මේ ඉන්ජූරියා බයි ඇක්ෂන් යටතට අයිති වෙනවා. හිතන්නකො තවත් පුද්ගලයෙක්ට ගහනවා. එහෙම නැත්නම් එයාට ස්ලැප් කරනවා. එහෙම නැත්නම් එයාව ග්‍රැබ් කරන් යනවා කියන තදින් ඇදගෙන යනවා. අන්න ඒ වගේ සිටුේෂන් අන්න ඒ වගේ හියුමිලියේටඩ් ඇක්ෂන්ස් අපි මෙන්න මේ ඉන්ජූරියා බයි ඇක්ෂන්ස් යටතේ කතා කරනවා. එතකොට ඉන්ජූරියා බයි වර්ඩ්ස් යටතේ අපි කතා කරන්නේ සරලවම තවත් පුද්ගලයෙකුගේ පර්සනල් ඩිග්නිටි එක හානි වන ආකාරයට කිසියම් පුද්ගලයන් ප්‍රමාණයක් ඉදිරියේ නැත්නම් සමාජයේ ඉදිරියේ බැන වදිනවා නම් පරුෂ වචන ප්‍රකාශ කරනවා නම් එහෙම නැත්නම් shameful words වලින් අමතරව නැත්නම් shameful names වලින් කතා කරනවා නම් අර ලැජ්ජා හිතෙන නම් වලින් කතා කරනවා නම් තවත් පුද්ගලයෙකුගේ personal reputation එකට හානි වන ආකාරයට වචන භාවිතා කරනවා නම් අන්න ඒ වගේ situation එකක් අපි මේ injuria by words කියලා කතා කරනවා. හරි. මේ types නේ අපි කතා කරේ. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා categories of injuria. මොනවද categories of injuria කියලා අපිට කතා කරන්න තියෙන්නේ. අපි බලමු මේ ටික. එතකොට ප්‍රධාන වශයෙන් injurias වල categories විදිහට Roman law grouped insulting behavior into three areas. ප්‍රධාන වශයෙන් areas තුනකට නැත්නම් categories තුනකට මෙන්න මේ injuria කියන එක බෙදලා දක්වලා තියෙනවා. එකක් තමයි යම් පුද්ගලයෙක්ට පර්සනල් හාම් එකක් සිද්ධ වෙන ආකාරයෙන් කිසියම් ආකාරයක ඇක්ෂන් එකක් සිද්ධ වෙනවා නම් අන්න ඒ වගේ සිටුේෂන් එකකදී ඒක අයිති වෙනවා ඉන්ජුරියා යටතට. හිතන්නකෝ ෆිසිකල් ඇටැක් එකක්. එතකොට යම් පුද්ගලයෙක්ට ෆිසිකලි ඇටැක් කරොත් ඒ ඇටැච්මන්ට් එක ඒ අදාළ පුද්ගලයාගේ පර්සනල් ඩිග්නිටි එකට ඒ පුද්ගලයාට හානි කර ආකාරයට බලපාන්න පුළුවන්. ඒතර අන්න ඒ වගේ පර්සනල් හාම් එකක් ෆිසිකල් ඇටැක් එකක් සිද්ධ වුණොත් ඒක මේ ඉන්ජුරියා යටතේ එක කැටගරි එකකින් liability establish කරන්න පුළුවන්. ඒ වගේමයි harming the dignity. හිතන්නකෝ තවත් පුද්ගලයෙක්ට සමාජය තුළ තියෙන social honor එක දැන් physical harm එක විතරක්ම නෙමේ ඒ පුද්ගලයාට සමාජය තුළ තියෙන මේ social honor එකට යම් පුද්ගලයෙක් විසින් හානි කරනවා නම් එවැනි සිටුේෂන් එකකදී
මෙන්න මේ ඩිග්නිටි යටතේ ඒක ඉන්ජූරියා එකක් සිදු වුණා කියලා සූ කරන්න හැකියාව නැත්නම් ඇලීජ් කරන්න හැකියාව ප්‍රොසිකියුටර් නැත්නම් වික්ටිම්ට ලබා දෙනවා. ඊට අමතරව ඩිස්ග්‍රේස් කරන්නත් පුළුවන්. මේකත් තව කැටගරි එකක් මේ ඉන්ජූරියා එක යටතේ. ඒ කියන්නේ ඉන්ජූරියා එක සිදු වෙන්න පුළුවන් තවත් කැටගරි එකක්. ඒ කියන්නේ යම් පුද්ගලයෙක්ගේ ගොඩම කාන්තාවන්ට අදාළ යම් පුද්ගලයෙක්ගේ මොඩස්ටි එකට සහ එහෙම නැත්නම් අපි කියන චැස්ටිටි එකට යම් ආකාරයට අපහාසයක් සිදුවන ආකාරයට යම් ප්‍රකාශයක් හෝ හැසිරීමක් සිදු කරනවා නම් අන්න ඒක මේ ඩිස්ග්‍රේස් යටතේ ඉන්ජූරියා එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මොඩස්ටි එක එහෙම නැත්නම් චැස්ටිටි එක කියන්නේ අපිට අර සාමාන්‍ය චැස්ටිටි කියන්නම් සරලම කිසියම් කාන්තාවකගේ අර අපි කියන්නේ දෙකට කියන්නේ අර වර්ජිනිටි නැත්නම් වර්ජිනිටි එකත් වඩා මං හිතන්නේ පතිවත අන්න ඒ වගේ කන්සෙප්ට් තියෙන. අන්න ඒ වගේ කන්‍යාභාවය හරි මං හිතන්නේ කන්‍යාභාවයද කොහෙද හරි මචං. අන්න ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඒ පුද්ගලයාට යම් කාන්තාවකට හෝ පුරුෂයෙක්ට වෙන්නත් පුළුවන් තියෙන ඒ සෙක්ෂුවල් ඔනර් එකට කිසියම් ආකාරයකට හානියක් වෙන ආකාරයෙන් යම් පුද්ගලයෙක් විසින් හැසිරෙනවා නම් අන්න ඒක ඩිස්ග්‍රේස් යටතේ ඉන්ජූරියාවක් සිදු වුණා කියලා වෙලා ඒ වෙනුවෙන් ලයබිලිටි එක එස්ටැබ්ලිෂ් කරන ක්‍රිමිනල් ලයබිලිටි එක එස්ටැබ්ලිෂ් කරන ඩීලිට් එක යටතේ කම්පන්සේෂන් එකක් ඩැමේජ් එකක් ලබා ගන්න හැකියාව තියෙනවා. එතකොට මොනවද ඒ කැටගරිස් තුන? එකක් තමයි ෆිසිකල් හාම් එකක් වෙන්න ඕනේ. එක්ක ඇටැක් එකක් හරි මොකක් හරි ෆිසිකල් හාම් එකක් වෙන්න ඕනේ. අනිත් එක harming of the dignity. dignity එකට හාම් එකක් වෙන්න ඕනේ. personal dignity එකට. අනිත් එක disgrace එක. ඒ පුද්ගලයාගේ මොඩස්ටි එකට සහ එහෙම නැත්නම් අපි කියනවා වගේ chastity එකට sexual honor එකට හානියක් වෙන්න ඕනේ. ඒක තමයි කැටගරිස් විදිහට අපි කතා කරන්නේ. requirements to prove the injuria. ඉන්ජූරියාවක් prove කරන්න තියෙන requirements මොනවාද? To bring a case, the victim had to show the act was insulting. The behavior must have clearly disrespected or offended the victim's dignity. ඒ කියන්නේ ඒ ඉන්ජූරියා එක සිද්ධ වුණා කියන ඒ ඇක්ෂන් එක සරලවම ඒ ඇක්ෂන් එක හරහා ඒ අදාළ පුද්ගලයාගේ ඒ අදාළ වික්ටිම්ගේ ඩිග්නිටි එකට හානියක් වුණා කියලා වික්ටිම් පෙන්වන්න ඕනේ නීති ඉදිරියේදී. දැන් මේ කතා කරන්නේ requirements to prove the injuria කියන්නේ. ඉන්ජූරියා එක prove කරද්දී එකක් තමයි වික්ටිම්ට සිද්ධ වෙනවා මෙන්න මේ ඇක්ෂන් එක හරහා තමන්ගේ personal dignity එකට හානියක් වුණා කියලා සහ ඒක deliberate action එකක් කියලා prove කරන්න. දෙවෙනි එක තමයි the act was intentional. The defendant must have meant to insult. Negligence or accidents did not count. ඒ කියන්නේ අනිත් එක තමයි plaintiffට සිද්ධ වෙනවා ඒ කරපු දේ, ඒ කරපු ක්‍රියාව, ඒ ආකාරයට කරපු අපහාසය intentionally කරලා කියලා පෙන්වන්න. නැතුව නොසලකීල්ල නිසාවත් ඒ කියන්නේ අහම්බෙන් සිද්ධ වුණා කියලා ඒක ක්‍රිමිනල් ලයබිලිටි එකක් එස්ටැබ්ලිෂ් කරන තරම් ප්‍රමාණවත් නැහැ. අනිවාර්යෙන් ප්‍රොසිකියුටර් විසින් ඒක පෙන්වන්න ඕනේ ඒ අපහාසය හෝ ඒ හානිය සිදු කරපු පුද්ගලයා ඒක තමන්ගේ සර් කැමැත්තෙන් තමන්ගේ ඉන්ටෙන්ෂන් එකෙන්ම සිදු කරා කියලා පෙන්වන්නත් ඕනේ. ඒක තමයි අපි දෙක යටතේ කතා කරන රික්වයර්මන්ට් එක. ඒතර තමයි no legal justification. The act must not have been self-defense, lawful punishment, or legally permitted behavior. අනිත් එක තමයි ඒ විදිහට ඔයාට හානියක් වෙච්ච ඔයාගේ ඩිග්නිටි එකට හෝ ඔයාගේ ශරීරයට හෝ කිසියම් ආකාරයකට හානියක් වෙච්ච ඒ ඇක්ෂන් එක එහෙම නැත්නම් ඒ ඉන්ජූරියා එක සඳහා ලීගල් ජස්ටිෆිකේෂන් එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ හිතන්නකෝ දැන් එක පුද්ගලයෙකුට කියන්න පුළුවන් මම මෙයාට පහර දුන්නේ මගේ සෙල්ෆ් ඩිෆෙන්ස් එකකින් හින්දා කියලා. එතකොට සෙල්ෆ් ඩිෆෙන්ස් එකකින් හින්දා පහර දුන්න අවස්ථාවකදී ඒ ගුටි කාපු මිනිස්සයා වික්ටිම්ට හැකියාව නැහැ නේ ගිහිල්ලා තමන්ට ඉන්ජුරි එකක් වුණා මට ඒ හින්දා මේකට ඩැමේජ් දෙන්න කියලා. අන්න ඒ වගේ ලීගල් ජස්ටිෆිකේෂන් එකක් තියෙන්න බෑ. ගහපු පුද්ගලයා හෝ අපහාස කරපු පුද්ගලයා කිසිම නෛතික පදනමකින් තොරව නෛතික සාධාරණත්වයකින් තොරව තමයි මේ දේ කරලා තියෙන්න ඕනේ අනීතික විදිහට. ඒක තමයි 3. ඒකත් ප්‍රූව් කරන්න ඕනේ. 4 තමයි the victim felt real emotional hurt. එතන මේ වෙච්ච සිදුවීම, ඒ වෙච්ච හානිය හෝ අපහාසය හරහා victimට genuine emotional pain එකක්. එහෙම නැත්නම් distress එකක් සිදු වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් පොඩි හිත රිදීමක් නෙමෙයි. serious distress එකක්. නැත්නම් serious ඉමෝෂනල් හාම් එකක් සිද්ධ වෙලා තියෙන්න ඕනේ එන්නේ අන්නේ අපහාසය හරහා. ඒක අඩුම
බය වෙලා ඉන්න ඕනේ. එක්ක නැත්තම් ඉන්සේන් වෙලා වගේ කියන්නේ අර මානසික ව්‍යාකූලත්වයක් ඇති වෙලා. අන්න ඒ වගේ ගොඩාක් සීරියස් ඉමෝෂනල් පේන් එකක්, ડિස්ට්‍රෙස් එකක් ඇති වෙලා කියලා ප්‍රූව් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ එලිමන්ට්ස් හතර අනිවාර්යෙන් ප්‍රූව් කරන්න ඕනෙමයි. ඉන්ජුරියා යටතේ ඩැමේජ් එකක් ගන්න නම්. හරිද? එතකොට who could bring the case? කේස් එක ඒ කියන්නේ කේස් එකේ ප්‍රොසිකියුෂන් විදිහට ඒ ඉන්ජූරියා එක වෙච්ච ඒ ඇසෝල්ට් එක හෝ මේ ඩිග්නිටි එකට හාම් වෙච්ච පුද්ගලයාට විතරක්ම නෙමෙයි. ඒ පුද්ගලයාගේ ෆැමිලි මෙම්බර්ස්ලට එහෙම නැත්නම් පාට ෆැමිලියාට හැකියාවකුත් තියෙනවා ඒ වෙනුවෙන් කියන නඩු පවරන්න. ඒ වගේම හිතන්නකෝ ඔය වගේ හානියක් ඉන්ජූරි එකක් සිදු වුනේ ස්ලේව්ට කියලා. එහෙම වුණොත් එහෙම ස්ලේව් මාස්ටර්ට හැකියාව තියෙනවා. දැන් අපි ඉගෙන ගත්තනේ ස්ලේව්ට ගිහිල්ලා නඩු පවරන්න බෑ කියලා. ඒතර ස්ලේව් මාස්ටර්ට හැකියාව තියෙනවා. ස්ලේව් වෙනුවෙන් තමන්ගේ ස්ලේව්ට මෙහෙම හානියක් වුණා. මෙහෙම පහර දීමක් වෙලා තියෙනවා. මෙහෙම එයාගේ ඩිග්නිටි එකට හානියක් වෙලා තියෙනවා කියලා අන්න එහෙම ගිහිල්ලා ඒ වෙනුවෙන් ඩැමේජස් ක්ලේම් කරන්න. හරිද? හරි අපි දැන් මෙච්චර වෙලා කතා කරේ සරලවම සිවිල් නීතිය හරහා ලබා දුන්න ඩීලික්ස් අප්‍රූවල්ස් නේ. එතකොට අපි සරලවම කතා කරේ සිවිල් නීතිය හරහා ඩීලික් ලෝ එකට සිද්ධ වෙච්ච පිවිසුම. දැන් ඊළඟට තියෙන අපි දන්නවා ප්‍රීටර්ස් වගේ නීතිකුත් තියෙනවා ප්‍රීටෝරියන් ලෝ එක. දැන් අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රීටෝරියන් ඩීලික්ස්. ප්‍රීටෝරියන් ලෝ එක යටතේ සිද්ධ වෙච්ච හානි. සරලවම හරි අපි මේක කතා කරමු. මම හිතලා මේ වෙනකන් කතා කරපු ඔක්කොම දේවල් ගැටලුවකින් තොරව තේරෙන්නේ ඇති කියලා. මට ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ මේ කොතනක හරි නොතේරෙන තැනක් තිබ්බොත් අනිවාර්යෙන් ඒ තැන මට highlight කරලා අහන්න. මට තේරෙන්නේ නැති වුණොත් ඒ කියන්නේ මම උත්තර දෙන්න දැනගන්න නැති වුණොත් මම දන්න කෙනකින් හරි අහලා කියන්න. ප්‍රශ්නයක් නැහැ. හරි. අපි එහෙනම් යමු ප්‍රීටෝරියන් ඩීලික්ට් එක කතා කරන්න. ඒතකොට ප්‍රීටෝරියන් ඩීලික්ට් එක යටතේ දැන් අර අපි මේ කතා කරේ මෙච්චර වෙලා සිවිල් නීති යටතේ නැත්නම් ජුස් සිවිලේ යටතේ කවර් වෙච්ච ඩීලික්ස් නැත්නම් harmful actions නේ නැත්නම් wrong doings නේ අපිට දැන් තියෙනවා මෙන්න මේ ජුස් සිවිලේ යටතේ කවර් නොවිච්ච නැත්නම් ඇඩ්‍රස් නොකරපු තවත් වෙනම ස්පෙෂල් wrong doings ටිකක් කතා කරන්න ඩීලික්ට් ලෝ එකේ යටතේ හරිද මේක නිකන් අර ස්පෙෂල් කැටගරි එකක් විදිහට يعني සමහරලාට මේවා ජස්ටිනියන්ගේ මේ කෝඩ්ස් වල ඉන්ක්ලූඩ් නොවෙන්න පුළුවන්. නමුත් ප්‍රැක්ටිකලි මේ වගේ දේවල් ඇප්ලයි වෙලා තියෙනවා ප්‍රීටෝරියන් ලෝ එක හරහා. හරි. අපි ඒ බලමු ඒ මොනවද ස්පෙෂල් ලීගල් රෙමෙඩීස් කියලා. එතකොට මේ අපි දන්නවා මේ ස්පෙෂල් ලීගල් රෙමෙඩීස් එන්නේ ප්‍රීටෝරියන් ලෝ එක හරහා. ඒ කියන්නේ සරලව මේවා හඳුන්වා දීලා තියෙන්නේ ප්‍රීටර්ස්ලා. රෝමන් ඔෆිෂියල්ස්ලා විසින්. හරි. සිවිල් ලෝ එකේ එන ඩීලික්ස් වලට අමතරව තවත් ස්පෙෂල් ඩීලික්ස් ටිකක්. හරි මොනවද ප්‍රීටෝරියන් ඩීලික්ස් කියලා කතා කරන්නේ. පළවෙනි එක තමයි ඩියුරෙස් එක. නැත්නම් අපි කියනවා මෙටුස් කියලා. ඩියුරෙස් එක යටතේ කතා කරන්නේ කිසියම් පුද්ගලයෙක් විසින් යම් ආකාරයක කාර්යයක් සිදු කරන්න එළඹෙනවා. හේතුව තමයි තමන්ගේ નિરાයාසයෙන් තමන්ගේ කැමැත්තෙන් නෙවෙයි. හේතුව තමයි වෙනත් පුද්ගලයෙක් විසින් සිදු කරන්නව බලපෑම. When someone is forced to do something because they are scared of serious harm. යම් පුද්ගලයෙක් විසින් කිසියම් කාර්යයක නිරත වෙනවා තවත් පුද්ගලයෙක් විසින් ඒ පුද්ගලයාට හානියක් සිදු කරයි කියන බිය නිසා. මෙවැනි තත්ත්වයකදී ඒ කියන්නේ උදාහරණයක් කියමු. අපි හිතමු A සහ B අතර කොන්ට්‍රැක්ට් එකක් සිද්ධ වෙන්න යනවා. හැබැයි B දන්නවා කොහොමදවත් A කැමැත්තෙන් ඒ කොන්ට්‍රැක්ට් එකට ලැබෙන්නේ නැහැ කියලා. එවැනි අවස්ථාවකදී Bට හැකියාව තියෙනවා ඒට මරණ තර්ජනය කරලා ඔබ මේක අත්සන් කරේ නැත්නම් ඔබව මරනවා කියලා. අන්න ඒ වගේ මරණ තර්ජනය කරලා ඒව කොන්ට්‍රැක්ට් එකට සයින් කරව ගන්න. අන්න ඒ වගේ සිටුේෂන් එකක් තමයි මේ ඩියුරේස් යටතේ කතා කරන්නේ. ඒතර මේ වගේ සිටුේෂන් එකකදී වික්ටිම්ට හැකියාව තියෙනවා ඇක්සියෝ මියුටුස් යටතේ. ඇක්සියෝ මියුටුස් යටතේ ඒ නැති වෙච්ච ලොස් එක වෙනුවෙන් කම්පන්සේෂන් එකක් ආස් කරන්න. එහෙම නැත්නම් කොන්ට්‍රැක්ට් එකක් සයින් කරන්න ඒ කොන්ට්‍රැක්ට් එක රිවර්ස් කරන්න ඕනත් හැකියාව තියෙනවා. හරිද? Penalty if they sued within 1 year, the person who used threats had to pay 4 times the value of the loss. හිතන්නකෝ ඒ විදිහට දාන නඩුව දැන් ඒ විදිහට Tamanට බලපෑම් කරා කියලා නඩු දාද්දී ඒ නඩු දාන්නේ හරියටම ඒ බලපෑම් කළ අවුරුද්දක කාල සීමාවක් ඇතුළත නම්
ඒ වෙච්ච ලොස් එක වගේ 4 ගුණයක ඩැමේජ් එකක් ඒ බලපෑම් කරපු පුද්ගලයාට ගෙවන්න වෙනවා සරලවම. හැබැයි කාලේ යන්න ඒ ගෙවන්න තියෙන ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. ඒතර මෙහෙම ඇත්තටම මෙහෙම නිශ්චිත කාල සීමා ෆික්ස් ටයිම් එකක් දීලා තියෙන ප්‍රධානතම හේතුව තමයි නීතිය හරහා පුද්ගලයන් Tamanට සිදුවන අසාධාරණ වලදී ඉමීඩියට්ලි ඇක්ටිවේට් කරන එක. හරි what count as serious fear මෙන්න මේ එතකොට අපි ඉස්සෙල් කතා කරා ඩියුරෙස් එක යටතේ යම් පුද්ගලයෙක් serious fear එකක් ඇති වුණොත් තමන්ගේ ජීවිතේට හෝ තමන්ගේ property එකට හෝ තමන්ගේ අසල්වැසියන්ට serious fear එකක් ඇති වුණොත් ඇති කළොත් තමයි මේ පුද්ගලයා ඒ දෙයට එළඹෙන්නේ කියලා ඒ රෝන්ඩුව දන්නවා. එතකොට අපි කතා කරන්නේ සරලම රෝන්ඩුව විසින් කිසියම් පුද්ගලයෙකුට ඇති කරන්නා වූ serious fear එක නිසා. ඒ පුද්ගලයා විසින් යම් කිසියම් ක්‍රියාවක් කරන්න එළඹෙන එකන් අපි කතා කරන්නේ ඩියුරෙස් කියලා. එතකොට මෙන්න මේ සීරියස් ෆියර් කියන එක පොතනකවත් පැහැදිලිව අර්ථ දක්වලා නැහැ. ඒ සීරියස් ෆියර් කියන එක තීරණය වෙන්නේ සරලව ඒ කේස් එකට අදාළ ඒ සිටුේෂන් එකට අදාළ පුද්ගලයන් ඒ කාල සීමාව ඊට පස්සේ ෆිසිකල් සේෆ්ටි එක සහ ෆැමිලි වෙල්බීಯಿಂග් එක ඔන්න ඔය වගේ කන්සෙප්ට් මත තමයි ඔය සීරියස් ෆියර් කියන එක සරලවම අර්ථ දක්වන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කිසියම් පුද්ගලෙක් ඔයාට ගහනවා කියන එක සහ යම් පුද්ගලෙක් ඔයාව මරලා දානවා කියන දෙක අතර සීරියස් ෆියර් එක වැඩිම තියෙන්නේ ඔයාව මරලා දාලා තියනවා කියන එකනේ මරලා දානවා කියන එකනේ. අන්න ඒ වගේ. ඒතර සීරියස් ෆියර් එක ඩිපෙන්ඩ් වෙනවා සල්ලම ඒ පුද්ගලයන් මත කොන්ට්‍රැක්ට් යන කොන්ට්‍රැක්ට් එකට එළඹෙන පාටිස් මත ඊට පස්සේ ෆිසිකල් සේෆ්ටි එක මත අන්න ඒ වගේ දේවල් මත. එතන එක ප්‍රීටෝරියන් ඩීලික්ට් එකක්. දෙවෙනි ප්‍රීටෝරියන් ඩීලික්ට් විදිහට අපි කතා කරන්න පුළුවන් ඩෝල්ස්. එහෙම නැත්නම් ෆ්‍රෝඩ් එක. වංචනිකත්වය. When someone tricks another person like lying or hiding the truth to get them to make a bad deal to take a harmful action. හිතන්නකෝ කිසියම් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක්ව වැරදි ගනුදෙනුවකට එහෙම නැත්නම් ඒ අදාළ පුද්ගලයා කැමැත්තකින් කොයිම වෙලාවකවත් එකඟ නොවන වැරදි ගනුදෙනුවකට පොළඹවා ගැනීමක් සිදු කරනවා බොරු කිවීම හරහා නැත්නම් කරුණු වැරදිව දැක්වීම නැත්නම් බොරු කීම ඊට මුලා කිරීම හරහා නැත්නම් ඇත්ත කරුණු වසන් කිරීම ඔය වගේ ක්‍රියාමාර්ග හරහා තවත් පුද්ගලයෙක් වැරදි ආකාරයේ ගනුදෙනුවක් වෙනුවෙන් නැත්නම් වැරදි ආකාරයේ කොන්ට්‍රැක්ට් එකක් වෙනුවෙන් පොළඹවා ගැනීමක් තමයි අපි මේ ෆ්‍රෝඩ් එක නැත්නම් ඩෝලුස් යටතේ කතා කරන්නේ. මේකට ඇක්සියෝ ඩෝලි යටතේ ලීගල් රෙමෙඩීස් ආස් කරන්න හැකියාව තියෙනවා. ඒ ගොඩක්ම ඩැමේජස් තමයි ගෙවන්නේ ඉතින් කොහොමද? හරිද? ඒක තමයි ෆ්‍රෝඩ් එක යටතේ අපිට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ corruption of the slaves. සර්වි කරප්ෂියෝ කියනවා. මේක යටතේ කතා කරන්න හිතන්නකෝ යම් පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක්ට ඉන්න ස්ලේව් ලව කරප්ටඩ් කරනවා. ඒ කියන්නේ ගිහිල්ලා ස්ලේව්ට කියනවා ඔයා තවදුරටත් ඔයාගේ ස්වාමියාට වැඩ කරන්න එපා. එහෙම නැත්නම් ස්ලේව් ලවා ස්වාමියා සතුව තියෙන කිසියම් ප්‍රොපර්ටි එකක් හොරකම් කරනවා. එහෙම නැත්නම් ස්ලේව්ට උදව් කරනවා තමන් මේ අර වංචනික විදිහට උදව් කරනවා නැත්නම් අනීතික විදිහට උදව් කරනවා අර ස්ලේව් මාස්ටර්ගෙන් පැනලා යන්න. අන්න ඒ වගේ දේවල්. ඒ කියන්නේ ඉන්ටෙන්ෂනලි මෙස් අප් කරනවා ඔක්කොම දේවල්. ඔක්කොම විනාශ කරලා දානවා ඒ ස්ලේව් යූස් කරලා. අන්න ඒ වගේ සිටුේෂන් එකකදී. ඒ කියන්නේ ස්ලේව් ලවා සොරකම් කරනවා, ස්ලේව් පර්සනලි යූස් කරනවා. එහෙම නැත්නම් ස්ලේව් අර තමන්ගේ ස්ලේව් මාස්ටර්ට ගරු කරන එක නවත්තලා දාන්නනවා. එහෙම නැත්නම් ස්ලේව් විසින් තමන්ගේ ස්ලේව් මාස්ටර්ට කරන කාර්යයන් අකර්මණ්‍ය කරනවා. අන්න ඒ වගේ දේවල් සිදු කරන එකක් තමයි මේ corruption of slaves යටතේ criminal liability establish වෙන්නේ. මෙතනදී ස්ලේව් ඕනර්ට හැකියාව තියෙනවා ඒ විදිහට ස්ලේව්ව හැසිරවීම නිසා සිද්ධ වෙච්ච හානිය වගේ දෙගුණයක් damages ask කරන්න. Double the amount of the damage cost. හිතන්නකෝ A කියන පුද්ගලයා විසින් B කියන පුද්ගලයාගේ ස්ලේව්ට කියනවා ඔයාගේ ස්ලේව් මාස්ටර් ඔයාට කිසියම් ආකාරයක අපි හිතමුකෝ පවුම් වලින් කියලා පවුම් 100ක් දුන්නොත් ඒ පවුම් 100 නැති කරන්න කියලා. වැරදි ආකාරයට පොළඹවනවා. ඉන්ඩියුස් කරනවා. එතකොට අර ස්ලේව්ත් ඒක හලෙවලා ඒ පවුම් 100 නැති කරා කියමුකෝ. එතකොට අන්නේ වෙච්ච ලොස් එක වෙනුවෙන් ස්ලේව් මාස්ටර්ට හැකියාව තියෙනවා. ඒ නැති වුණ ගාන වගේ දෙගුණයක්. ඒ කියන්නේ පවුම් 100 පවුම් 200ක ඩැමේජ් එකක් ඒ වැරදි ආකාරයට පොළඹවපු පුද්ගලයාගෙන් ලබා ගන්න. හරිද? ඒක තමයි. ඒතර මේකෙදි ප්‍රධාන වශයෙන් පර්පස් එක උනේ
පුද්ගලයෙක්ට ඕන් වෙන ප්‍රොපර්ටිස් වලට අනෙක් පුද්ගලයන්ට ඉන්ටර්වීන් වෙන්න තිබුණු chances නැති කරලා දාන එක අවම කරපු එක. ඒක තමයි ප්‍රධාන purpose එක උනේ. හරි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ quasi dealings. quasi dealings යටතේ සරලවම කතා කරන්නේ strict liability හරහා සිදුවන්නා වූ dealings තමයි අපි quasi dealings යටතේ කතා කරන්නේ. A quasi delict is something that is not exactly a crime or a clear wrongdoing. මේක crime එකකුත් නෙමෙයි මේක clear wrongdoing එකකුත් නෙමෙයි. හේතුව මොකද? මෙතනදී criminal intention එක පැහැදිලි නැහැ. සරලවම. criminal intention එක පැහැදිලි නැති අවස්ථාවකදී හරි criminal intention එක පැහැදිලි නැහැ. හැබැයි කරන්න දෙයක් නැහැ. ඒ කරන action එකකින් කිසියම් ආකාරයක risk එකක් තියෙනවා. අන්න ඒ නිසා අපිට ඒක ඩීලික් ලෝ එකකට නඩු දාන්න සිද්ධ වෙනවා කියලා. හිතලා ජුරිස්ලා විසින් මේ අපි කියනවා මේ කෝට් එක හරහා නඩු දානවා නම් අන්න ඒ වගේ අවස්ථා තමයි ක්වාසි ඩීලික්ස් යටතේ කතා කරන්නේ. එතකොට මෙවැනි සිටුේෂන් එකකදී ඉන්ටෙන්ෂන් එක, නෙග්ලිජන්ස් එක අන්න ඒ වගේ දේවල් ප්‍රූව් කරන්න කොහෙත්ම අවශ්‍යතාවය නැහැ. සරලවම යම් පුද්ගලයෙක් විසින් කෙයාලස් ආකාරයට හැසිරලා තියෙනවා නම් මේ වෙනකොට හානියක් වෙලා තිබ්බ හෝ නොතිබ්බා ඒ වෙනුවෙන් ක්‍රිමිනල් ඉන්ටෙන්ෂන් එක බලන්නේ නැතුවම දඩුවම් දෙන්න පුළුවන්. ඒක තමයි ක්වාසි ඩීලික්ස් යටතේ කතා කරන්නේ. ගොඩක් කරන්නේ මේකෙතර අපි ඉස්සර ස්ට්‍රික්ට් ලයබිලිටි එකේ කතා කරලා වගේ පබ්ලික් ඔෆෙන්සස් තමයි. නැත්නම් මේ සමාජයට හානියක් වෙන ඔෆෙන්සස් තමයි ගොඩක් කරන්නේ මේකෙත් ටච් කරේ ක්වාසි ඩීලික්ස් යටතේ. පළවෙනි එක තමයි things hung or suspended. හිතන්නකෝ ඔයාගේ ගෙදර තියෙන පාර අයිනෙමයි. එතකොට ඔයාගේ ගෙදර බැල්කනියේ ඔයා මල් පෝච්චියක් තියලා තියෙනවා පාර පැත්තට බර වෙන්න. ඒතර ඔයා කොයිම වෙලාවකත් හිතන්නේ නැහෙනේ පාර යන එකෙක්ගේ ඔලුවට වැටෙන්න ඕනේ මේ මල් පෝච්චි කියලා මල් පෝච්චි පාර යන එකෙක්ගේ ඔලුවට වැටෙන විදිහට තියන්න ඕනේ කියලා. මේ මොවාගේ ඉන්ටෙන්ෂන් එක එහෙම නැහැ. නමුත් වැඩේ කියන්නේ ඔයා ඒ විදිහට ජනේලේ මේ එනත බැල්කනි උඩ මේ මල් පෝච්චි තිබීම හරහා පහලින් යන පුද්ගලයෙක්ට යම් හෝ අවස්ථාවක හානියක් වෙන්න පුළුවන්. ඒතර හානියක් වුණා හෝ නොවුණා ඔයාගේ ඒ බැල්කනියේ අයිනේ ඒ මල් පෝච්චි තියෙන එක වෙනුවෙන් ඔයාලට ඩීලික්ට් එක යටතේ ක්වාසි ඩීලික්ට් යටතේ criminal responsibility එකක් establish වෙනවා. හරිද? You can be held responsible even if it does not actually hurt anyone. ඒක හරහා මේ වෙද්දි තාම කාටවත් හානියක් වෙලා තියෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ කොහොම වුණත් ඔයාට liability එක establish වෙනවා. හේතුව තමයි ඒකෙන් සමාජයට යම් ආකාරයක හානියක් වීමේ risk එකක් තියෙනවා. මෙතනදී intention එක නෙමෙයි බලන්නේ risk එක තමයි බලන්නේ. risk of the harm. නැත්නම් dangerous එක. හරිද? ඒක තමයි things hung or suspended කියලා අපි කතා කරන්නේ. ඊළඟට things poured or thrown. හිතන්නකෝ කිසියම් ආකාරයක ගොඩනැගිලි නැත්නම් අපි හිතමු මෙහෙම. A කියලා ගෙදරක් තියෙනවා. එතකොට A කියන ගෙදර කවුරු හරි කෙනෙක් විසින් පාර යන මිනිස්සේ ප්‍රධාන පාරේ යන ගමන් ඉදි යම් කිසි ආකාරයක දෙයක් විසික් කරනවා. ඒ කියන ගෙදර ඉන්න පුද්ගලයා විසින්. හිතන්නකෝ ඒ විසික් කිරීම සිදු කරපු පුද්ගලයා නැත්නම් ඒ ත්‍රෝ කරපු පුද්ගලයා ඒ ගෙදර සමාජිකෙක් නොවෙන්න පුළුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් සමාජිකෙක් වුණා හෝ නොවුණා එහෙම නැත්නම් ඒ ගෙදර ඉන්න පුද්ගලයෙක්ගේ දැනුමකින් අනුදැනුමකින් තොරව ඒ දේ කළා හෝ නොකළා ඒ වෙච්ච වැරද්ද සිද්ධ වුණා නම් ඒකට liability establish වෙන්නේ ඒ ගෙදර අයිතිකාරයාට. If something is thrown or poured from a building onto a public area and it causes damage, the person living or staying in that building is responsible even if they were not home or didn't do it themselves. They must pay double the amount of the damage caused. ඒ කියන්නේ අර වෙච්ච හානිය කරේ කවුද අදාළ නැහැ. මොකක් කරත් ඒ gedara ජීවත් වෙලා ඉන්න ඒ අදාළ ගොඩනැගිල්ලේ වාසය කරන පුද්ගලයා ඒ වෙච්ච ලොස් එක වගේ දෙගුණයක ඩැමේජ් එකක් ගෙවන්න ඕනේ. ඒක තමයි things poured or thrown කියන්නේ. It does not matter who did the action, the occupier should be liable. ඒක කියන්නේ ගෙදර හෝ බිල්ඩින් එකේ හෝ හිටපු කවුරු ඒ දේ කරත් ඒ හැම එකටම liability establish වෙන්නේ ඒ ගෙදර අයිතිකාරයා. එහෙම නැත්නම් occupier. මේක ගෙදරක් හා සම්බන්ධයෙන් එකක් නෙමෙයි මම කියන්නේ. ඕනම සිටුේෂන් එකකදී කරපු කෙනා නෙමෙයි අදාළ වෙන්නේ ඒ ප්‍රොපර්ටි එක හෝ ඒ අදාළ ඒ හානිය වෙච්ච ස්ථානයේ රියල් ඔකියුපයර් තමයි ඒකට වග කියන්න ඕනේ.
ඒක තමයි things bought or thrown. ඔව් මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා උදාහරණයක් තේරුම් නැති වුණොත් තේරුම් නැත්තම නම් තේරුම් ගන්න එක සරල උදාහරණයක් කියන්න. අපි හිතමු A සහ B කියලා මේ පාර්ශ්ව දෙකක් ඉන්නවා. ඒතර මේ A කියන පුද්ගලයා B කියන පුද්ගලයාගේ නිවසේ ඇවිල්ලා පදිංචි වෙලා ඉන්නවා. හරිද? එතකොට මේ සිටුේෂන් එකේදී අර A කියන පුද්ගලයා ඒ තමන්ගේ අර ගෙදර ඉන්නේ නැතුව ගෙදරින් පිට තමයි ඉන්නේ. අර B ඇවිල්ලා පදිංචිලා ඉන්න ගෙදරින් පිට තමයි ඉන්නේ. හිතන්නු කිසියම් හේතුවක් මත B විසින් තමන්ගේ ගෙදර ඉන්න ගමන් හෝ මොකක් හරි වැඩක් කරන ගමන් යම් ආකාරයක දෙයක් කිසියම් ආකාරයක හානිකර දෙයක් හෝ වෙනත් දෙයක් පබ්ලික් ඒරියා එකට විසිට කරොත් එක්ක ප්‍රධාන පාරට හෝ පුද්ගලයන් ගැවසෙන තැනකට හෝ කොහොම හරි එළියට විසිට කිරීම හරහා පබ්ලික් ඒරියා එකට විසිට කිරීම හරහා ත්‍රෝ කිරීම හරහා තවත් පුද්ගලයෙක්ට හෝ තවත් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකට හානියක් වුණා කියමුකෝ. අන්නේ වෙච්ච හානිය වගේ දෙගුණයක් ඩැමේජස් ගෙවන්න වෙන්නේ ඒ විසිට කරපු කෙනාට නෙමෙයි ඒ විසිට කරපු පුද්ගලයා හිටපු ස්ථානයේ අයිතිකාරයට. නැත්නම් අපි කියනවා වගේ ඒ ගෙදර ඔකියුපයිඩ් ගෙදර අයිතිකාරයට. තමයි ඒ වෙනුවෙන් liability එක establish වෙන්නේ. හරිද? තුන්වෙනි එක තමයි shippers එහෙම නැත්නම් innkeepers and stable keepers. මේ කියන්නේ සරලව people who run businesses that involve safekeeping or custody of goods property are liable for the loss caused by their employees. මේ කියන්නේ හිතන්නකෝ සරලව මේක උදාහරණයකින් මම කියලා දෙන්නම්. යම් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකක් ආරක්ෂා කිරීම හා සම්බන්ධයෙන් නැත්නම් తాවකාලිකව රැක බලා ගැනීම හා සම්බන්ධයෙන් එක જાති බිස්නස් තියනවානේ. උදාහරණයක් ගමු. මෙහෙම අපි හෝටල් එකක් ගත්තා කියමු. හෝටල් එකක් නම් හෝටල් එකට ඇතුළට රිසෙප්ෂන් ස්ටේෂන් එකේදී ඒ රිසෙප්ෂනිස්ට් ඉන්න තැනදී ඒ පුද්ගලයන් හෝටල් එකට අරන් යන දේපල නැත්නම් අරන් යන ප්‍රොපර්ටිස් වගේ දේවල් ගැරන්ට් කරන එක්ක ඒවා සලකුණු කරගන්නවා එහෙම නැත්නම් ඒවා తాවකාලිකව තියාගන්නවා ආරක්ෂාකාරීව අන්න ඒ වගේ තියාගන්නවා කියලා මොකක් හරි හේතුවක් මත මෙන්න මේ වගේ ෂිපර් කෙනෙක් හරි එහෙම නැත්නම් අර වෙළඳසැලකට ඇතුළත් දැන් හොඳම උදාහරණය වෙළඳසැලකට ඇතුළත් වෙද්දී අපේ අරන් යන භාණ්ඩ එහෙම තියෙනවා නම් මේ වෙළඳසැල ළඟම ඉන්න පුද්ගලයා විසින් සිකියුරිටි ගොඩක් වෙලාවට විසින් ඒක මොකක් හරි රැක්කකින් අරන් තියනවානේ. අන්න ඒ වගේ යම් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකක් හෝ මනි වගේ දේවල් සේෆ් කීපින් කරන පුද්ගලයෙක් හෝ එහෙම නැත්නම් తాවකාලිකව පවත්වාගෙන යන පුද්ගලයෙක් හා සම්බන්ධ රැකියාවකදී එහෙම නැත්නම් ඒ වගේ ඇක්ෂන් එකකදී ඒ ප්‍රොපර්ටි එකට කිසියම් පුද්ගලයෙක් විසින් හානියක් කරොත් ඒකට ලයබිලිටි එක එස්ටැබ්ලිෂ් වෙන්නේ සරලවම ඒ ස්ථානයට බාරකාර ඕනට. මම හිතනවා මේක තේරෙන්නේ නැතුව ඇති. අපි මෙහෙම උදාහරණයක් ගමු. ඔන්න හිතන්න හෝටල් රූම් එකක් තියෙනවා. හෝටල් එකක් තියෙනවා. ඒතර හෝටල් එකේ සේවකයෝත් ඉන්නානේ. දැන් ඒතර හෝටල් එකට කිසියම් පුද්ගලයෙක් ඇවිල්ලා තමන්ගේ බඩු භාණ්ඩත් අරගෙන හෝටල් එකට නවතින්න. ඒතර මේක රිසෙප්ෂන් විසින් සඳහන් කර ගන්නවානේ මෙහෙම භාණ්ඩ අරන් මෙහෙම කාමරේ තමයි මෙයා ඉන්නේ. අන්න ඒ විස්තර ලියා ගන්නවානේ. එතකොට අන්න ඒ වගේ සිටුේෂන් එකකදී ඒ වගේ ස්ථානයක ඒ තමන්ගේ ප්‍රොපර්ටිස් අරන් ගිහිල්ලා තියලා ආරක්ෂාවට තියලා තියෙද්දි ඒ අපි හිතමුකෝ ඒ හෝටල් එකේ ඉන්න සර්වන්ට් කෙනෙක් විසින් නැත්නම් කිසියම් සේවකයෙක් විසින් ඒ ප්‍රොපර්ටිස් හොරකම් කරා කියලා එහෙම නැත්නම් එක්ක ඒවට ඩැමේජ් කරා කියලා අන්න ඒ වගේ සිටුේෂන් එකකදී ඒ වෙච්ච හොරකමට හෝ ඩැමේජ් එකට අදාළව වන්දිය නැත්නම් අපි කියනවා වගේ කම්පෙන්සේෂන් එක ගෙවන්න වෙන්නේ ඒ හානිය කරපු පුද්ගලයාට නෙවෙයි ඒ පුද්ගලයා වැඩ කරපු ඒ හෝටල් එකේ අයිතිකාරයාට. ඒක තමයි මේ කියන්නේ බිස්නස් ඕනර්ස් ලයික් බිස්නස් ඕනර් තමයි සිද්ධ වෙන්නේ තමන්ගේ සර්වන්ට්ලා තමන් වෙත එන පුද්ගලයන්ගේ ප්‍රොපර්ටිස් වලට සිදු කරන්නා වූ හාම් එක වෙනුවෙන් රිස්ක් මේ ඩේන්ජර් එක වෙනුවෙන් ලයබල් රෙස්පොන්සිබිලිටි එක එස්ටැබ්ලිෂ් කරගන්න නැත්නම් ලයබල් වෙන්න. ලයබිලිටි එක පවත්වා ගන්න. If a hotel guest belongings are stolen by a staff member, the innkeeper must pay. ඒක කියන්නේ. එතකොට මේකේ තිබෙන තවත් විශේෂත්වය තමයි මේක විකේරියස් ලයබිලිටි එකක් නැත්නම් විකාරියස් ලයබිලිටි එකක් කියලා කියන්න ප්‍රධානතම හේතුව තමයි හිතන්නකෝ හෝටල් එකම අපි ගමුකෝ. ඒ හෝටල් එකේ තවත් පුද්ගලයෙක් ඇවිල්ලා දීර්ඝ කාලයක් තිස්සේ පදිංචි වෙලා ඉන්නවා. නැත්නම් මේ අපි කියන්නේ ජීවත් වෙනවා.
නැත්නම් මේ රැඳී සිටිනවා. හිතනකො ඒ දීර්ඝ කාලයක් තිස්සේ රැඳිලා ඉන්න පුද්ගලයා විසින් තවත් පුද්ගලගේ ප්‍රොපර්ටි එකකට හානියක් කරා නැත්නම් සොරකම් කරා කියලා ඒ හොටෙල් එක ඇතුලේ ඉද්දි අන්න එවැනි සිටුේෂන් එකකදීත් ඒ හොටෙල් එකේ අයිතිකාරයා නැත්නම් බිස්නස් ඕනමයි ලයබිලිටි එක පවත්වා ගන්න වෙන්නේ. එයා තමයි වග කියන්න ඕනේ. ඒ කියන්නේ එකක් තමයි. ඒතකොට ඒ හොටෙල් එකක් ගැනම නෙමෙයි සරලව කියන්නේ. තවත් පුද්ගලයෙක්ගේ ප්‍රොපර්ටි එකක් తాවකාලිකව ආරක්ෂාවට පවත්වාගෙන යන බිස්නස් ගැනයි අපි මේ කතා කරන්නේ. කියන්නේ සේෆ් කීපර්ස්ලා එහෙම කියන්නේ අන්න ඒකනේ. එතකොට අන්න ඒ වගේ සිටුේෂන් එකකදී අ, ඒ බිස්නස් ඕනර් නෙමෙයි සරලවම මේ බිස්නස් ඕනර් නෙවෙයි ඒ හානිය කරලා තියෙන්නේ. ඕන ළඟ වැඩ කරන කවුරු හරි සර්වන්ට් කෙනෙක්. එහෙම නැත්නම් ඕනගේ අසල්වැසියෙක්. එහෙම නැත්නම් අපි හොටෙල් එකක් වගේ ගත්තොත් ඒ හොටෙල් එකේ ඇවිල්ලා කාලයක් තිස්සේ රැඳිලා හිටපු තවත් පුද්ගලෙක්, තවත් අමුත්තෙක්. ඒ කවුරු හානිය කරත් අන්තිමට වග කියන්න ඕනේ ඒ බිස්නස් එකේ ඕනර්. අන්න ඒක තමයි මෙතනදී කතා කරන්නේ. මේක බිස්නස් ගැනම විතරක් නෙමෙයි හිතන්නකෝ තවත් එක් පුද්ගලයෙක් විදේශගත වීමක් නිසා තමන්ගේ තියෙන සියලුම දේපල තවත් පුද්ගලයෙක්ට පවරලා යනවා කියලා, తాවකාලිකව දීලා යනවා කියලා ආරක්ෂාවට. ඒතර ඒ පුද්ගලයා යටතේ ඒ ප්‍රොපර්ටිස් ආරක්ෂාවට තියන් ඉද්දි කිසියම් ආකාරයක වෙනත් පුද්ගලයෙක් වෙනත් තුන්වෙනි පාර්ශවයක් විසින් ඒ ප්‍රොපර්ටි එකට හානි කරනවා. ඒතර ඒ වෙච්ච හානිය ගෙවන්නේ ඒ තුන්වෙනි පාර්ශවය නෙමේ අර తాවකාලිකව ආරක්ෂාව සඳහා පවත්වාගෙන ඩිටෙන් කරන් ගියපු පුද්ගලයා තමයි ගෙවන්න ඕනේ ඒක. ඒකයි මේ shippers ඉන් කීපර්ස්ලා එහෙම නැත්නම් ස්ටේබල් කීපර්ස්ලා ගේ liability එක කියලා අපි කතා කරන්නේ. මේකට කියනවා vicarious liability එකක් කියලා. හතරවෙනි එක තමයි judges who make the wrong decision. හිතන්නකෝ උසාවිය ඇතුලේ ජජ් විසින් deliberately එහෙම නැත්නම් intentionallyම wrong judgment එකක් දුන්නොත්, වැරදි judgment එකක් දුන්නොත් ඒ judgment එක තවත් පුද්ගලයෙකුගේ ජීවිතයට අර අසාධාරණ ආකාර unfair ආකාරයට බලපෑවොත් impact වුණොත් එවැනි සිටුේෂන් එකකදී මේකට කියනවා perverse judgment කියලා. ඒතර එවැනි සිටුේෂන් එකකදී ඒ ජජ්ට වගකීම ඇති වෙනවා criminal liability එක සම්බන්ධයෙන්. If a judge deliberately makes a clear, unfair or corrupt ruling and that causes someone a loss, the judge can be held personally liable for the damage the plaintiff suffered. එතකොට ඒ plaintiffට නැත්තම් ඒ victim party එකට වෙච්ච හානියට සම්පූර්ණයෙන්ම වග කිව යුත්තේ ඒ වැරදි අසාධාරණ ජජ්මන්ට් එක ලබා දුන්න දූෂිත ජජ්මන්ට් එක ලබා දුන්න ජජ් කියලා හඳුනාගෙන තියෙන. එතකොට ඒ ජජ් විසින් ඒ නැති වෙච්ච ලොස් එක කම්පන්සේෂන් එක එහෙම නැත්නම් ඩැමේජ් එක ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට මෙන්න මෙව්ව තමයි අපි ප්‍රධාන වශයෙන් මේ ක්වාසි ඩීලික්ට් යටතේ හඳුනාගෙන තියෙන්නේ. හරිද? අපි කියනවා වගේ මෙන්ස් ක්‍රියා එක අදාළ නැහැ. හොඳට මතක තියාගන්න මේ කිසිම අවස්ථාවක මෙන්ස් ක්‍රියා එක සලකා බලන්නේ නැහැ. හරි දැන් things hung or suspended. things hung or suspended. මේ. එතකොට එවැනි සිටුේෂන් එකකදී හානිය කරන්න අයිඩියා එක තිබ්බ හෝ නොතිබ්බා ක්‍රිමිනල් ලයබිලිටි එක එස්ටැබ්ලිෂ් වෙනවා. මෙන්ස් ක්‍රියා එක සලකා බලන්නේ නැහැ. එයාට ඉන්ටෙන්ෂන් එක තිබ්බද නැද්ද ඒව බලන්නේ නැහැ. ඊට පස්සේ things poured or thrown. ඒ විසිකිරීම කරපු නැත්නම් අපි කියවා වගේ throw කරපු පුද්ගලයා කවුරු වුණත් liability එක establish වෙන්නේ ඒ පුද්ගලයා හිටපු ස්ථානයේ අයිතිකාරයට. එනේ උදාහරණයක් විදිහට දැන් මේක හරියට පොදුවේ ගන්න බෑ. ප්‍රැක්ටිකලි මේක තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් එක්ක. මම ඒක ඉස්සෙල්ලා කිව්වේ මේ ගෙදරක ඉඳන් කිසියම් පුද්ගලයෙක් ගෙදරක ඉඳන් යම් ඔය ආකාරයට විසිකිරීමක් සිදු කරොත් ඒ ගෙදර අයිතිකාරයා තමයි ඒකට liable වෙන්නේ. ඒතකොට අයිතිකාරයාට ඉන්ටෙන්ෂන් එක තිබ්බේ නැහැ ඒ දේ කරන්න. අඩුම තරමේ අයිතිකාරයා නෙමෙයි මේ දේ කරේ. හැබැයි අයිතිකාරයට තමයි liability එක එන්නේ. ඒක තමයි things poured or thrown කියන්නේ. ඊට පස්සේ shippers innkeepers වගේ දේවල් වලදී ඒකේ බිස්නස් ඕන තමයි liability එක establish වෙන්නේ. එතකොට අයිතිකාරයා හොරකම් කරලා නැහැ. අයිතිකාරයාගේ servant කෙනෙක් තමයි හොරකම් කරලා තියෙන්නේ. නැත්තම් ඒ හොටෙල් එකක් වගේ නම් හොටෙල් එකේ මේ දීර්ඝ කාලයක් රැඳිලා හිටපු ගෙස් කෙනෙක් තමයි තවත් පුද්ගලයෙක්ගේ බාන්න හොරකම් කරලා තියෙන්නේ. එතකොට අයිතිකාරයාට කොහෙත්ම ක්‍රිමිනල් ඉන්ටෙන්ෂන් එකක් නැහැ. එයා සමහරට දන්නෙත් නැහැ. හැබැයි එයා තමයි ඒ ඕන විදිහට ක්‍රිමිනල් ලයබිලිටි එක දරා ගන්න වෙන්නේ. හරිද? ඊට පස්සේ හතරවෙනි එක ජජ් විසින් හිතන්නකෝ කියන්නේ සමහර වෙලාවට ජජ් විසින් අදාළ ජජ්මන්ට් එක දෙන පුද්ගලයාව දන්නෙත් නැහැ. ඒතර ජජ්මන්ට් එක කියන්නේ ජජ්මන්ට් එක ලබන වික්ටිම්ව දන්නෙත් නැහැ.
ඒතර ඒ වික්ටිම්ට හානියක් කරන්නම ඕනේ කියලා ඉන්ටෙන්ෂන් එකෙන් නෙමෙයි ජජ්මන්ට් එක දෙන්නේ. හැබැයි මේ ජජ්මන්ට් එක අන්ෆෙයාර් සහ කරප්ට් ඩෙලිබරේට් එකක් වුණා. හරිද? ඒ අදාළ පුද්ගලයාට දරුණු විදිහට බලපෑවොත් ඒක ජජ් ක්‍රිමිනල් ලයබිලිටි එස්ටැබ්ලිෂ් වෙන්න බලපානවා. ඒකයි කියන්නේ මේ කිසිම ඉවෙන්ට් එකකදී මෙන්ස්ට්‍රියාක අදාළ වෙන්නේ නැහැ. මෙන්ස්ට්‍රියාක සලකා බලන්නේ නැහැ. හරි. මම හිතනවා මේක තේරෙන්නේ නැති කියලා. ඇත්තට මේක හරි බෝරින්. අනිත් එක මහරයට මේක රෙකෝඩින් කරන්නේ කොහොමද බෝරින්. කතා කරන්න මෙතන කවුරුවක්වත් නැහැ ප්‍රශ්නයක්වත් සාකච්ඡා කරන්න ඩිස්කස් කරන්න. ඒ නිසා මාත් මේක කියවා යනවා මාත් හිතනවා ඔයාලට බලද්දි තේරෙයි කියලා. හැබැයි මෙහෙමයි ඉතින් කොතනක හරි නොතේරෙන තැනක් තිබ්බොත් කිසි ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් නොතේරෙන තැනත් එක්ක ඉස්සරහට යන්න එපා. ඒක ලියාගෙන ඉන්න ඕනේ. ඒ නිසා මැසේජ් එකක් දාන්න අනිවාර්යෙන්. මේක කොහොමද YouTube අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක බලද්දි නොතේරෙන තැනක් තිබ්බොත් අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. හරි. අපිට අන්තිමටම කතා කරන්න තියෙන්නේ liability for damage caused by the animals. සත්තුන්ගෙන් වෙන සත්වයෙක්ගෙන් වෙන හානියට liability එක කොහොමද establish වෙන්නේ? ඒකත් අපි කතා කරමු fall based liability. මේ කියන්නේ මොකද්ද? You could be held responsible only if you did something wrong that led to the animal causing harm. හිතන්නකෝ කිසියම් සත්වයෙක් විසින් තවත් පුද්ගලයෙක්ට හානියක් කරන්නේ ඒ සත්වයාගේ අයිතිකාරයා විසින් සිදු කරන්නා වූ කිසියම් පෙළඹවීමක් හෝ කිසියම් වැරදිකාරයක් නිසා වැරදිකාරී ක්‍රියාවක් නිසා කියමු. මේකෙදි මේ කැලේ සත්වය ඇවිල්ලා හානි කරන එක කොහොමත් අදාළ කරගන්න එපා. හිතන්නකෝ හොඳම උදාහරණයක් ගමුකෝ. ඔයාගේ බල්ලා ඔයාගේ ගෙදරට එන තවත් මිනිස්සෙක්ට හපන්නේ එක්ක නැත්නම් ඔයාගේ යාළුවෙක්ට හපන්නේ ඔයා ඒ බල්ලව ඒ යාළුවට විරුද්ධව හපන්න එක්කෝ අපි අර සිංහලෙන් කියන්නේ උසි ගන්නවා කියලා. අනේ නැත්නම් පොළඹවනවා කියලා. අන්නේ පෙළඹවීම. එහෙම නැත්නම් ඔයා බල්ලාට වෙනුවෙන් කරපු කිසියම් ආකාරයක අ, ක්‍රියාකාරකමක් නිසා බල්ලා ඒ වෙනුවෙන් පවතිනා වූ අර අපි කියන්නේ සරලව අපි සරලව සිංහලෙන් බල්ලාට තරහ ගිහිල්ලා වෙලා ඒ බල්ලා වෙන මිනිස්සෙක්ට කෑවා කියමුකෝ. ඒතර ඔයා ඒ බල්ලත් එක්ක ඔයාට සමහර විට ඉන්ටෙන්ෂන් එක තිබ්බේ නෑ වෙන්න පුළුවන්. ඒ මිනිස්සයාට හපවන්න මේ බල්ලව තරහ ගස්සන එක. ඔයා ඒ බල්ලත් එක්ක කරපු මොකක් හරි ක්‍රියාකාරකමක් හින්දා බල්ලට තරහ ගිහිල්ලා බල්ලා ඒ මිනිස්සයාට කන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ සිටුේෂන් එකකදී පවා සරලවම ඒ බල්ලා වෙනුවෙන් බල්ලාට ඩැමේජ් එක ගෙවන්න බැහැනේ. බල්ලා වෙනුවෙන් ලයබිලිටි එක තියෙන ඔයාට. ඒතර ඔයාට තමයි ඒ සිද්ධ වෙච්ච හානියට පේ කරන්න වෙන්නේ ඩැමේජ් එක ගෙවන්න වෙන්නේ. ඒ කියන්නේ සරලවම ඍජුවම ඔයාගේ කිසියම් ආකාරයක බලපෑමක් මත ඔයාගේ සත්වයක තවත් පුද්ගලයෙක්ට හානියක් කරොත් අන්න ඒ වගේ සිටුේෂන් එකක මේ fall based liability එක හරහා damages ගෙවන්න වෙන්නේ අයිතිකාරයට. ඒ පෙළඹවීම කරපු පුද්ගලයාට. If the harm was happened because you couldn't control your animal, so you are liable. ඔයාලට බැරි වුණා ඔයාගේ සත්වයා ඔයාගේ සත්වයාව කන්ට්‍රෝල් කරගන්න, පාලනය කරගන්න. ඔයා දැනගන්න ඕන ඔයාගේ සත්වයාව කන්ට්‍රෝල් කරගන්න. ඒ සත්වය ඇති කරනවා නම්. අන්න එහෙම නීතිය හරහා එතකොට නීති හරහා කියනවා කියන්නේ ඔයාට ඔයාගේ සතාව පාලනය කරගන්න, කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. ඒ නිසා ඔයා ක්‍රිමිනල් ලයබල් වෙනවා. ඔයා දැනගන්න ඕනේ සත්වයක් ඇති කරනවා නම් ඒ සත්වව පාලනය කරගන්න. ඒතකොට ඒක දකින්නේ සරලම සත්වයාගේ වැරද්දක් විදියට නෙමෙයි. ඒක සත්වයාගේ අයිතිකාරයාගේ වැරද්දක් විදියට. උදාහරණයක් විදිහට හරි අපි ඉස්සෙල්ලා ගත්තා වගේ if you encourage your dog to attack someone එවැනි සිටුේෂන් එකකදී හපපු කියන්නේ බල්ලව හපපු පුද්ගලයාට පුළුවන් ඔයාට විරුද්ධව ගිහිල්ලා සූ කරන්න. ඒතකොට නීතිය හරහා කරුණු සලකා බලන්න ඉවරලා ඔයාගේ වැරද්ද කියන්නේ ඔයාගේ බල්ලා එහෙම හපලා තියෙන ඔයාගේ කිසියම් ආකාරයක පෙළඹවීමක් නිසා කියලා තහවුරු වුණොත් ඔයාට සිද්ධ වෙනවා ඒ සිද්ධ වෙච්ච ලොස් එක වෙනුවෙන් damages pay කරන්න. ඒ වගේමයි if a mule driver did not control his mules properly so you would be liable under the lex aquilia. ඒ වගේම තමයි කරත්තයක් පවදවා යද්දී ඒ පදවන පුද්ගලයාට හැකියාවක් නොලැබිලා මේ ඒ ගවයන් දෙන්නව පාලනය කරන ඒ තනි ගවයව හෝ පාලනය කරගන්න ඒ හරහා කිසියම් ආකාරයක තවත් පුද්ගලයාට හානියක් වෙනවා. එතකොට අපි කියමු හරක අයින්න හරි ගියා කියලා. හෝ අරක මේ හරක ඇන්න කියලා හරි. එතකොට අන්නේ වෙන හානියටත් ගෙවන්න වෙන්නේ. හරක ගෙවන්නේ මොකද? එතකොට ගෙවන්න වෙන්නේ සරලවම හරකගේ අයිතිකාරයට. ඒ කියන්නේ ඔයාට තමයි ගෙවන්න වෙන්නේ. එතකොට මේ ඕනම සිටුේෂන් එකකදී ලෙක්ස් ඇක්වීලියා යටතේ තමයි ඔයාට damages ask කරන්න වෙන්නේ.
මොකද මේ ලෙක්ස් ඇක්විලියා අපි කතා කරේ ඩම්නුම් ඉන්ජූරියා ඩාටුම් යටතේනේ. ඔයාගේ ප්‍රොපර්ටි එකට හෝ ඔයාට හානියක් වුණොත් ඔයාට හැකියාව තියෙනවා ලෙක්ස් ඇක්විලියා හරහා ඒ හානි කරපු සත්වයාගේ අයිතිකාරයාට විරුද්ධව ගිහිල්ලා නඩු දාලා කම්පන්සේෂන් එකක් නැත්නම් ඩැමේජ් එකක් ආස් කරන්න. හරිද? ඒක හරි. ඊට පස්සේ ඒ වගේම තමයි හිතන්නකෝ ඔයාගේ අසල්වැසියාගේ ඉඩමට ඔයා ඇති කරන මේ හරකෙක් හරි හෝ වේවා බැටළුවෙක් හරි හෝ වේවා එළුවෙක් හරි හෝ වේවා මොකෙක් හරි සත්වයෙක් ට්‍රෙස්පාස් කරලා يعني කිසිම අවසරයකින් තොරව ඇතුළු වෙලා ඒ ඉඩමේ තියෙන වටිනා පැළ වර්ග එහෙම නැත්නම් මොනවා හරි භෝග වර්ග අන්න ඒ වගේ දේවල් වලට හානියක් කරොත් ඔයාට ඉස්සෙල්ලා අපි කතා කරා වගේ ඇක්සියෝ ඩී පාස්තු යටතේ නඩු පවරලා ඉවර වෙලා ඒ වෙච්ච හානියට අදාළව ඩැමේජස් ආස් කරන්න පුළුවන්. හරිද? ඒක පළවෙනි අවස්ථාව. ඒතර ඒ ඔයාගේ ඍජු දායකත්වය හරහා කිසියම් සත්වයකින් සිදුවන්නා වූ හානි වලට සිද්ධ වෙන ලයබිලිටි ගැන අපි කතා කරේ. හිතන්නකෝ ඔයාගේ කිසිම ඍජු දායකත්වයක් නැහැ. එහෙම නැත්නම් ස්ට්‍රික්ට් ලයබිලිටි එකක් විදිහට එහෙම සිද්ධ වෙනවා නම් කිසියම් ආකාරයක සත්වයකගේ හානිය. එවැනි අවස්ථාවකදී මොකද වෙන්නේ? Sometimes you were liable even if you were not careless or at fault. This was called Knox-Weld liability. හිතන්නකෝ ඔයා necessary precautions ඔක්කොම අරන් තියෙන්නේ සත්වයාගෙන් හානියක් නොවෙන්න. හරිද? يعني කිසියම් සත්වයක්ව හදද්දී ඒ සත්වයාගෙන් තවත් කාට හරි හානියක් නොවන ආකාරයට අවශ්‍ය හැම ප්‍රිකෝෂන් එකම හැම ක්‍රියාමාර්ගයක්ම අරන් සිටින අවස්ථාවක දැන් ඔයා කෙයාලස් වෙලත් නෙමෙයි ඉන්නේ. ඔයා ගන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම අරන් තියෙන සත්‍යයෙන් තවත් කෙනෙකුට හානියක් නොවෙන්න. ඒ වගේ සිටුේෂන් එකේදී මොකක් හරි හේතුවක් මත ඒ සත්‍ය හානියක් කරා කියමුකෝ තවත් පුද්ගලෙක්ට. අන්න ඒ සිටුේෂන් එකේදී මොකද වෙන්නේ? ඒක තමයි අපි මේ කතා කරන්නේ. එතකොට මේකෙදි සරලවම ඔයාගේ කිසිම liability එකකින් තොරවනේ ඒ සත්‍යයෙන් ඒ හානිය වෙන්නේ. Even if you were not careless or at fault. ඔයාගේ කිසිම වැරද්දක් නැහැ. ඒතර මේ වගේ සිටුේෂන් එකකදී මේකට කියනවා නොක්සල් ලයබිලිටි එකක් කියලා. ඒක මතක තියාගන්න. මේක තමයි නොක්සල් සරෙන්ඩර් යටතටත් මේක ගොඩක් සමානයි. කියන්නේ සමානයි කියන්නේ සරලවම රිලේට් වෙනවා. හරිද? ඔයාගේ ප්‍රොපර්ටි එක කියන්නේ ඔයාගේ ඉන්න සතෙක් කරා. රෝමන් නීතියේ නම් ඒ හිටපු සත්තු ගත්තත් ප්‍රොපර්ටිස් ඉදියනේ. ඔයාගේ ඉන්නේ හරකෙක්ද, බල්ලෙක්ද, එළුවෙක්ද, බැටළුවෙක්ද, ඌරෙක්ද මොකෙක්ද එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මොකක් අශ්වයා හරි ඒ මොකක් හරි සත්වයක් ගෙන් තවත් පුද්ගලයෙක්ට හානියක් නොවෙන්න ඔයා ගන්න පුළුවන් හැම ප්‍රිකෝෂන් එකක්ම අරන් තියෙද්දිත් එතකොට කැලස් වෙලක් නැහැනේ. ඔයා කෑර්ෆුලි වැඩ කරලා තියෙන්නේ. ඔගේ වැරද්දකුත් නැහැ. ඒ සිටුේෂන් එකකදීත් කිසියම් ආකාරයකට ඒ සත්‍යයෙන් හානියක් වෙලා තියෙනවා නම් ඇක්සියෝ පෝපියුරි යටතේ ඔයාට නඩු දාලා ඉවරලා ඒ වෙනුවෙන් ඒ රෙමෙඩිස් ආස් කරන්න පුළුවන්. මේකේ විශේෂත්වය වෙන්නේ මේක එන්නේ 12 tables යටතේ. හරිද? මේක මේ මොකද්ද මේ ළඟකදී ආපු ඩීලිට් එකක්වත් රිපබ්ලිකන් ඊරාකේදී එහෙම අලුතෙන් ආපු මේ රිෆෝම් එකක් නෙමෙයි මේකේදී 12 tables වලින් 12 tables එක තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. It's applied when an animal caused harm contrary to its nature, meaning it did something unusual or unexpected. හිතන්නකෝ අර දැන් අවශ්‍ය necessary precaution උත් ඔයා අරගෙන තියෙද්දිත් ඒ සත්වයා සාමාන්‍ය ජීවිතේ ඉන්න හැසිරීම දක්වනවට වඩා වෙනස් ආකාරයකට හැසිරීමක් දක්වලා. ඒක තමයි මේ contrary to its nature. ඒ සත්වයා සාමාන්‍ය ජීවිතේ ඉන්න තත්ත්වයට වඩා වෙනත් හැසිරීමක් දක්වලා ඒ සත්වයා හරහා යම් පුද්ගලයෙක්ට හෝ පුද්ගලයෙක්ගේ දේපල වලට හානියක් වුණොත්, ඒ unusual හෝ unexpected දෙයක් වුණොත් එවැනි සිටුේෂන් එකකදී ඒ සත්වයාගේ ඕනට හැකියාව තියෙන ප්‍රධාන වශයෙන් choices දෙකක් ගන්න. එකක් තමයි සත්වයා වෙනුවෙන් damages pay කරන්න. එහෙම නැත්නම් ඒ හානිය කරපු සත්වයාව හානිය වෙච්ච පුද්ගලයාට පවරා දෙන්න. මම එක කිව්වේ මේක නිකන් අර Knoxville surrenders වලට ගොඩක් සමානයි කියලා. සමහරට ඒක වෙන්නත් පුළුවන් ඉතින්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට ගන්නකො හොඳටම හීලෑ අශ්වයෙක් ඉන්නවා. ඒ හොඳටම හීලෑ අශ්වයා يعني සාමාන්‍යයෙන් හොඳටම හීලෑ අශ්වයෙක් එහෙම මිනිස්සුන්ට හිරිහැර කරන්නේ නැහනේ. ඒතර ඒ හොඳටම හීලෑ අශ්වයා එහෙම අර කිසිම වෙනත් පුද්ගලයෙක්ගේ හෝ ප්‍රොවෝක් එකක් නැතුව හරිද? නිකන් සාමාන්‍යයෙන් ඒ අශ්ව ගාලේ ඉඳි ඒ ළඟට ආපු පුද්ගලයෙක්ට පහර දීමක් කරනවා.
ඒතර එතනදී සාමාන්‍යයෙන් ඒ අශ්වයා හීලෑ සත්වයක් නිසාත් ඒතර ඒක ඒ සිද්ධ වෙච්ච සිටුේෂන් එක හරි අන්එක්ස්පෙක්ටඩ් නේ. අන්න ඒ වගේ සිටුේෂන් එකකදී ඕනට හැකියාව තියෙන අශ්වයාගේ ඕනට හැකියාව තියෙනවා එක්කෝ ඒ අශ්වයාව ඒ පහර කෑමෙන් ලක් වෙච්ච පුද්ගලයාට දීලා දාන්න. එහෙම නැත්නම් ඒ වෙච්ච ලොස් එක වෙනුවෙන් ඩැමේජ් එක පේ කරන්න. It did not apply to wild animals or if the animal was provoked. මේකේ exceptions දෙකක් තියෙනවා. මේ situation එක කැලෑ සත්තුන්ට අදාළ නැහැ. මොකද කැලෑ සත්තුන්ම කාටවත් පාලනය කරන්න බැහැනේ. අනිත් කැලෑ සතෙක්ගේ normal behavior එක අපි දන්නේ නැහැනේ. Contrary to its nature එක අපි දන්නේ නැහැනේ. ඒතර වයිල්ඩ් ඇනිමල්ස් වලට මේක යූස් කරන්න බෑ. අනිත් එක තමයි ඒ සත්‍යව තවත් පුද්ගලයෙක් විසින් ප්‍රවෝක් කරා කියමුකෝ. එහෙනම් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ පෙළඹවීමක් කරා කියමුකෝ. ඒ පහර දීම සිදු කරන්න. අන්නේ සිටුේෂන් එකකදීත් මේක ඇප්ලයි වෙන්නේ නැහැ. මේ ඇක්සියෝ පෝපියුරි කියන නීතිය ඇප්ලයි වෙන්නේ නැහැ. හරිද? මොකද එතන ඉන්ටෙන්ෂන් එක හරියම පැහැදිලිව තිබිලා තියෙනවනේ. මේ නිසා. ඊළඟ තුන්වෙනි එක තමයි dangerous animals near the public areas. Under the edicts of the aediles, if you kept a dangerous animal near a road or public space, you were strictly liable if it hurt someone, even if you took all the precautions. This was to protect the public from unnecessary risk. හිතන්නකෝ දැන් පබ්ලික් ඒරියා එකට ආසන්න හරිද පොදු ජනතාව ගැවසෙන එක්ක පාරක් හෝ පොදු ජනතාව ගැවසෙන නගරයක් හෝ වේවා ඒ වගේ පබ්ලික් ඒරියා එකකට ආසන්නව කිසියම් ආකාරයකට ඔයා විසින් සත්වයක එක්ක ගාල් කරලා තියෙනවා නම් එහෙම නැත්නම් අපි කියමු ඒ සතාට තනකොළ කන්න හරි ඒ ආහාර ගන්න ඒ සත්වයව රඳවලා තියෙනවා නම් ඒ සත්වය හරහා කිසියම් ආකාරයකට තවත් පුද්ගලයෙක්ට හානියක් වුණොත් ඒ වෙන හානියට සඩම ලයබිලිටි එක එස්ටැබ්ලිෂ් වෙන ඔයාට. ඔයා තමයි ස්ට්‍රික්ට්ලි ලයබල් වෙන්නේ. හරිද? හිතන්නකෝ ප්‍රධාන පාරයට ආසන්න. අපි උදාහරණයකින්ම ගමු එක. ප්‍රධාන පාරට ආසන්නවම කරලා ඔයාගේ හරකව බැඳලා ඉන්නවා. පාර ළඟම ඔයාගේ හරකව බැඳලා ඉන්නවා. එතකොට පාරෙන් යනකොට මිනිස්සෙක් යනකොට මේ හරක කුලප්පු වෙලා ඒ මිනිස්සයාට අනිනවා. එතකොට ඔයා ඒ හරකට ලනුව ගලවයි යන්න බැරි වෙන්න ඔක්කොම ආරක්ෂාකාරී necessary precautions අරගෙන තියෙද්දි හොඳට ගැට ගහලා හයිය කඹයක් දාලා necessary precautions අරගෙන තියෙද්දි ඒ හරක කොහොම හරි ලනුව ගලවගෙන හෝ ඒ පොළවට සම්බන්ධ කරන ඒ කණුව ගලවගෙන හරි කොහොම හරි කරලා අර පාරේ යන public space එකේ ගියපු මිනිස්සයාට හානියක් කරන්නේ ඩැමේජ් එකක් කරන්නේ අන්නේ සිටුේෂන් එකේදී ඔයා තමයි ක්‍රිමිනලි ලයබල් වෙන්නේ. හරිද? ඔයාලට සිද්ධ වෙනවා heavy fines ගෙවන්න. ඒ කියන්නේ අර දැඩි දඩ මුදල් වලට ෆේස් කරන්න ඔයාලට සිද්ධ වෙනවා ඒ වෙච්ච හානියට. ඒක තමයි dangerous animals near the public areas කියලා කියන්නේ. මේ කියන්නේ ADLs ගේ edict එක හරහා කොච්චර necessary precautions අරගෙන තිබ්බත් previous precautions අරගෙන තිබ්බත් ඔයා public space එකට ආසන්නේ ඒ සත්වයාව හසුරවනවා නම් එහෙම නැත්නම් ගාල් කරලා මේ රඳවලා තියෙනවා නම් ඒ සත්වයා විසින් public කියන්නේ ජනතාවට පබ්ලික්ස්ට සිදු කරන්නා වූ සෑම හානියකටම ඔයා තමයි වගේ කියන්න ඕනේ. ඒ කියන්නේ අයිතිකාරයා. හරිද? අපි ඊළඟට බලමු මෙන්න මේ නීති කොහොමද වර්තමානයේ ඉන්ෆ්ලුවන්ස් වෙලා තියෙන්නේ. අලුත් මොඩර්න් ලෝ එකට ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ කොහොමද කියලා. හොඳම උදාහරණ තමයි ජර්මන්ස් වල. ජර්මනියේ under section 833 of its civil code, animal keepers are strictly liable for any injury or damage their animals cause. ජර්මනියේ සිවිල් කෝඩ් එකේ සෙක්ෂන් 833 සඳහන් කරලා තියෙනවා. අද අපි දැන් මේ කතා කරා වගේ සතුන්ව පවත්වා කරන සෑම පුද්ගලයෙක්ම ඒ සත්වයා හරහා අනෙක් පුද්ගලයන්ට හෝ දේපළවලට සිදුවන්නා වූ සෑම හානියකටම strictly liable විය යුතුයි. ජර්මනිය කියනවා. ඊළඟ සවුත් ඇෆ්‍රිකාවල හඳුන්වා දීලා තියෙනවා මෙන්න මේ ඇක්සියෝ ඩි පාස්තු, ඇක්සියෝ පෝපියුරි අන්න ඒ වගේ නීතින් හඳුනාගෙන තියෙනවා එයාලගේ concepts ඒ කියන්නේ ඒ වගේ රෝමන් concepts හඳුනාගෙන තියෙනවා එයාලගේ නීතිය ඇතුලේ. ගොඩක් වෙලාවට මේ වගේ මේ පරණ concepts එයාලගේ written law එක ඇතුලේ සඳහන් වෙලා නැති වෙන්නත් පුළුවන්. ඒ වුණත් tribunal සරහා court room සරහා ඒවා practically පවත්වාගෙන යනවා. ඒතර ජර්මන් සහ සවුත් ඇෆ්‍රිකා අපිට examples විදිහට use කරන්න පුළුවන්. ඒ අර පැරණි නීතිය රෝමන් ඩීලික් law එක කොහොමද බලපෑවේ කියන. හරි ඊළඟට අපි කතා කරන අන්තිම කොටස the ongoing debates.
The old rule that an animal must act contrary to its nature has caused modern legal debates. දැන් අපි කතා කරා නේද අර යම් ඉස්සරහට අර strict liability එක යටතේ අපි මේ කතා කරේ මේ contrary to its nature කියලා. ඒ සත්‍යය සාමාන්‍ය ස්වභාවයේ ඉද්දී ඒ සත්‍යයේ හැසිරීමට වෙනස්ම හැසිරීමක් නිසා වෙනත් පුද්ගලයෙකුට සිදුවන්නා වූ හානියක්. අන්න ඒ වගේ සිටුේෂන් එකදී කොහොමද මේ සත්වයේ contrary to its nature කියන එක අපි identify කරන්නේ කියන එක ඔන්න ඔය ඩිබේට් එක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණ දැන් අපි සාමාන්‍ය ලෝකයේ contrary to its nature කියන මනුස්සයෙක්ට ගත්තොත් අපි සරලව කියන්නේ what the reasonable person would do කියලානේ සරලවම ගන්නෙ. කියන්නේ reasonable person කියන්නේ සාධාරණ පුද්ගලයෙක් මොකක් කරයිද කියන අයිඩියා එකෙන් අපි හැම වෙලේම අනිත් සමාජයේ හැසිරෙන මිනිස්සු සහ එයාලගේ actions දිහා මේ ඒව මොනිටර් කරන්නේ. එතකොට ඒ වගේ තමයි. එතකොට දැන් මෙතනදී කොහොමද සත්වයේගේ reasonable stand එක මයින්නේ. يعني what a reasonable cow do කියලා තමයි අපිට උතන අහන්න වෙන්නේ. يعني සාධාරණ හරකෙක් මොනවා කරයිද මේ වගේ සිටුේෂන් එකකදී. අන්න ඒ වගේ. ඒක හරිම unpractical නේ. يعني අපිට reasonable situation එකක් හොයන්න බෑනේ සත්වයේගේ. අන්න එතකොට කොහොමද මේ contrary to its nature කියන එක අපි සරලවම මොනිටර් කරන්නේ. එහෙම නැත්නම් assume කරන්නේ. එහෙම නැත්නම් අපි කියනවා measure කරන්නේ කියන ඩිබේට් එක අවිල්ලා තියෙනවා. Should we judge the animal behavior by a reasonable standard? Like what would a normal cow do? අන්න ඒක පුළුවන්ද කරන්න? Or should liability depends on the actual circumstances, not old ideas about nature? දැන් contrary to its nature එක සරලවම දැන් contrary to its nature කියන එක හරි. ඒක කොහොමද තියෙන concept එකනේ. ඒතර contrary to its nature එක govern මේ අපි measure කරද්දි කොහොමද reasonable stand එක සත්වයේ reasonable stand එක මනින්නේ? අපි එහෙම මනින්න ඕනේද? එහෙම නැත්නම් ඒ සත්වයාගේ හැසිරීමට බලපාපු surrounding circumstances ටික බැලුවොත් ඇතිද? අන්න ඒ වගේ debate එකක් ඇවිල්ලා තියෙනවා ප්‍රධාන වශයෙන්ම මේ modern law එක ඇතුලේ. ඒක නිකන් අර just ෆැක්ට් එකක් විදිහට මතක තියාගන්න. එතකොට මම හිතනවා අපිට රෝමන් ඩීලික්ට් එක යටතේ කතා කරලා තියෙන මෙච්චරයි. මේක තමයි කතා කරන්න තියෙන්නේ. මීට වඩා තව අමතර කොහේ හරි කොටසක් මට හම්බුනොත් මම අනිවාර්යෙන් ඒකත් ගෲප් එකට දාන්න. ඔයාලට හම්බුනොත් ඔයාලත් ගෲප් එකට දාන්න. අ, එතකොට මම හිතනවා අපිට තව කරන්න තියෙන්නේ රෝමන් ප්‍රොපර්ටි කියන්නේ රෝමන් කොන්ට්‍රැක්ට් එක. මොකද රෝමන් සක්සෙෂන් එක මම කරන්නේ නැහැ කියලා කල්ලාතුම කිව්වා. මොකද මාත් රෝමන් සක්සෙෂන් එක බලාගෙන නෙමෙයි එක්සෑම් එකට යන්නේ. මම බොහෝ දුරට රෝමන් කොන්ට්‍රැක්ට් එක කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් ෂුවර් කරන්න බෑ. මම හිතනවා මෙච්චර කාලයකට කරපු මේ දේවල් වලින් මොකක් හරි ඔයාලට වැදගත්කමක් හෝ පහසුවක් ලැබෙන්නේ නැති කියලා අපි බලමු. වෙලාවක් තිබ්බොත් රෝමන් කොන්ට්‍රැක්ට් එකත් මම කරලා දාන්නම්. එතකොට අද රෝමන් ඩීලික්ට් එක යටතේ කොහේ හරි තැනක කතා කරපු දෙයක් අපහැදිලි තැනක් හෝ ඔයාලට තේරෙන්නේ නැති මම නිකන් අර මම කියමයි යද්දී ඩබල් මීනින්ග්ස් වෙච්ච තැන් තියෙනවා නම් අන්න ඒ වගේ මාත් අතරම පුරුද්දට මේ දේවල් කරනා නෙමෙයිනේ. ඒ නිසා මගෙනුත් අඩුපාඩු තියෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒ වගේ කොහේ හරි අඩුපාඩුවක් වෙච්ච තැනක් ඔයාලට හම්බුනොත් නොතේරිච්ච තැනක් හම්බුනොත් අනිවාර්යෙන් ටග් ගාලා මට ඒක ඒ තැන highlight කරලා මට මැසේජ් එකක් දාන්න ඉන්බොක්ස් දාන්න මේ එය වෙලා තියෙන අඩුපාඩු හෝ ඔයාලට නොතේරිච්ච තැන පැහැදිලි කරලා එතකොට මම දන්නවා නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම කියලා දෙන්න. මම දන්නේ නැත්නම් මම කාගෙන් හරි අහලා හරි කියලා දෙන්න. හරි මම හිතනවා ඩීලික් ලෝ එක රෝමන් ඩීලික් ලෝ එක ඔයාලට තේරෙන්නේ නැති කියලා මෙච්චර වෙලා කතා කරපු හැමදේම හරියට රෙකෝඩින් එක බලලා ඉවර වෙලා එහෙනම් හොඳට වැඩ ටික කරගන්න. thank you